සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ක්‍රිකට් ලෝලි ඔබ සියලු දෙනාටම. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුන් මල්කඩ බවට පත් කරන්නට වෙහෙසුණු ඒ වගේම ඒ වෙනුවෙන් ඉතාමත්ම මහන්සි වැඩ කටයුතු කරපු විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට ටෙස්ට් වරම් එක් කරන්නට අතිශය විශාල මෙහෙවරක් කළ සුවිශේෂ පුද්ගලයෙක් තමයි ගාමිණී දිසානායක කියන සුවිශේෂ පුද්ගලයා. ඉතින් ඔහුව මුල් කරගනිමින් ගාමිණී දිසානායක ක්‍රිකට් සමෘද්ධේශනය දැනට වසර 4කට පෙරදී ආරම්භ කරනු ලැබුවා sportsinfo.lk ඒ වගේම sportstel කියන ආයතන මුල් කරගත්ත ඉතාමත්ම සුවිශේෂ ශ්‍රී ලංකාවේ තිබෙන ශක්තිමත් ක්‍රීඩා සංනිවේදන පදනමක් විසින්. ඉතින් මේ නොකඩවත් දිගින් දිගටම කරගෙන ආවා. ඉතින් මේ වසරේදී අපි නැවත වතාවක් දැන් සූදානම් වන්නේ 4 වෙනි ගාමිණී දිසානායක ක්‍රිකට් සමෘද්ධේශනය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි 2021 වසරේදී අපිට එක්රොක් වෙන්නට ඒ වගේම එක තැනකට රැස් වී මේ කාර්යය කිරීමට තිබෙන හැකියාව ඉතාමත්ම අඩු නිසා මේ ආකාරයෙන් විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරමින් මෙසේ සමාජ මාධ්‍ය භාවිත කරමින් ඔබ වෙත මේ සමෘද්ධේශනය ගෙන එන්නට අපි කටයුතු කළා. ඉතින් මෙහිදී අපි සඳහන් කරන්න අවශ්‍යයි විශේෂයෙන්ම අපගේ රටේ තිබෙන වාතාවරණය තුළ අපි මෙහිදී ඉලක්ක කණ්ඩායම ලෙස සලකන්නේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයන්. ඉතින් මේ ක්‍රිකට් ක්‍රීඩකයන් කොයිතරම් ශක්තිමත් ලෙස මේ වැඩසටහන නැත්නම් මේ සමෘද්ධේශනය සඳහා සහභාගී වෙනවාද කියන එක අපි නිතර කතා බහ කරන කාරණයක්. මෙහිදී වෙනදා අපගේ ආරාධනය ලත් සීමිත පිරිසකට තමයි අවස්ථාව ලැබෙන්නේ අපේ දේශනය පවත්වන ඒ ශාලාවට පැමිණ සමෘද්ධේශනය සඳහා සහභාගී වීමට. නමුත් මේ වතාවේ විශේෂත්වය තමයි අපි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මෙය විකාශය කරන බැවින් දහස් ගණනක් පිරිසකට සහභාගී වීමේ හැකියාව තිබෙනවා. පාසල් 200 ඉක්ම වූ සංඛ්‍යාවකට මේ වතාවේදී අවස්ථාවක් තිබෙනවා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් වලට මේ විකාශය නැරඹීම සඳහා. ඒ වගේම වයස අවුරුදු 19න් පහළ පුහුණුකරුවන් විශාල සංඛ්‍යාවක් මේ සඳහා එකතු වෙලා ඉන්නවා. ඔවුන් සියලු දෙනාම මේ අවස්ථාවේදී ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නට කැමැති. ඉතින් ස්පෝර්ට්ස් ඉන්ෆෝ වෙනුවෙන් ඔබ සියලු දෙනාම පිළිගන්න අතර අපි මෙසේ සූදානම් වෙනවා 2021 වසරේ ගාමිණී දිසානායක ක්‍රිකට් සමෘද්ධේශනය මෙසේ ඔබ වෙත ගෙන එන්නට. යන්නේ දැන් ශ්‍රී ලංකාව කියන්නේ ඉතාමත්ම විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් ලෝකයට බිහි කළ රටක්. ශ්‍රී ලංකාව බිහි කරපු ක්‍රිකට් ක්‍රීඩකයන්ට සම කරන්නට ලෝකයේ කිසිම රටකට හැකියාවක් ලැබිලා නැහැ. ඒ තරම් අව්‍යාජ දක්ෂතා කුසලතා පූර්ණ ස්වභාවයෙන්ම ක්‍රිකට් කුසලතාවෙන් පූර්ණ වූ ක්‍රීඩකයන් රසක් ලෝකයට දායද කරන්නට ශ්‍රී ලංකාවට අවස්ථාව හැකියාව ලැබී තිබෙනවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව දැනුම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව විද්‍යාත්මක ඒ වගේම සදාචාරාත්මක සහ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ තියෙන සමාජ විද්‍යාත්මක ක්‍රීඩා විද්‍යාත්මක දැනුම කොයිතරම් සමාජගත වී තිබෙනවද මේ කාරණය පිළිබඳව අපි නැවත නැවත සිතා බැලිය යුතු කාලවකවානුවක්. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේදී වසර 4කට පෙර මේ තිලාන් රංගන කියන තරුණයා විසින් අලුත් සංකල්පයක් හඳුන්වා දුන්නා. ලෝකයේ විවිධ ක්‍රීඩා සමාජ විසින් ඒ වගේම ලෝකයේ විවිධ ක්‍රීඩා අධික පුද්ගලයෙක් මුල් කරගෙන. ඉතින් ඒ නිසා තිලාන්ගේ හදවතේ ඇති වුණ ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බඳු පිරිස රැගෙන විත් ඔවුන්ගේ දැනුම ඔවුන් සමග තරුණ පිරිස සමග දරුවන් සමග බෙදා ගැනීමට අවශ්‍ය බව. ඉතින් ඒ නිසා තමයි වසර 4කට පෙර ඔහු ස්පෝර්ට්ස් ඉන්ෆෝ කියන තමගේ ආයතනය මුල් කරගෙන ආරම්භ කළේ ගාමිණී දිසානායක ක්‍රිකට් සමෘද්ධේශනය. අපි ඔබව සෑම විටම අගය කරනවා විශේෂයෙන්ම ඔබ ක්‍රීඩාව ගැන පෙරගමන් යන කෙනෙක් ඒ වගේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ගැන අනාවැකි කීව හැකි පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ දිශානතිය පිළිබඳව පසකින් සිට ඉතා විශාල මෙහෙවරක් කරන පුද්ගලයෙක් ලෙස අපි ඔබව බෙහෙවින්ම අගය කොට සලකනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලධාරීනුත් තව වඩා වැඩි වැඩියෙන් ඔබගේ මේ ක්‍රීඩාව පිළිබඳ තිබෙනා උද්‍යෝගය උනන්දුව කුසලතාවය සහ දැනුම උපයෝගී කරගනිමින් මේ රටේ ක්‍රීඩාව නගා සිටවන්නට ඔබව සහ ඔබගේ හැකියාව පාවිච්චි කරයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙනම් අද දවසේ අපි හැමෝම බලාපොරොත්තු වෙන සිටින අවස්ථාව. අපි හැම කෙනෙක්ම මෙතෙක් වෙලා උනන්දුවෙන් උද්‍යෝගයෙන් බලා සිටි අවස්ථාව. ශ්‍රී ලංකාව බිහි කරපු අති විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඔබට හඳුන්වා දීමටයි මා සූදානම් වන්නේ. ඔහු ශ්‍රී ලංකාව බිහි කරපු ඉතා ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙක්. ඒ වගේම කිසිම පන්දු යවන්නෙකුට
බය නැති ඕනෑම පන්දුවලන්නකට නොබියව මුහුණ දෙන්න පුළුවන් ඉතාමත්ම ප්‍රබල පෞරුෂයක් සහිත ක්‍රීඩකයෙක්. ඉතින් ඔහුගේ පෞරුෂය ක්‍රීඩා පිටියේ පන්දුවට පහර දෙන අවස්ථාවේ පමණක් නොවේ. ඔහුගේ පෞරුෂය පිටියෙන් පිටට ගෙන ගිය ඉතාමත්ම දක්ෂ පුහුණුකරුවෙක් විදිහට අපිට ඔහුව හඳුන්වන්නට පුළුවනි. විශේෂයෙන්ම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණු කරමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් ජාතික තලයට ගෙනීම සඳහා එම දක්ෂතාවයන් රැගෙන උපමට්ටම් කරමින් ඒවා සූදානම් කරමින් ජාතික තලයට ගෙනීමේදී ඔහු ඉතා විශාල මෙහෙවරක් සිදු කළා පසුගිය වසර ගණනාවක් තිස්සේ. ඉතින් වසර ගණනාවක් ගෙවි ගියාට පස්සේ ඔහු ඔපදමු ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට පැමිණි පසු බොහෝ දෙනාගේ ඇස් විවර වුණා මේ විශේෂ පුහුණුකරුවා පිළිබඳව. ඔහු කෙසේද මේ ලාබාල ක්‍රීඩකයන් රැගෙන මේ තරම් තියුණු දක්ෂ ක්‍රීඩකයන් බවට පත් කරන්නේ? මේ කාරණය පිළිබඳව හැමෝම කතා බහ කරන්න පටන් ගත්තා. ඒ වගේම ඔහු ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ වර්තමාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ඔහු ඉතාමත්ම විශිෂ්ට දායකත්වයක් ලබා දුන්න පුද්ගලෙක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ වෙන කවුරුත් ගැන නෙවෙයි මම කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ඕනෑම ක්‍රිකට් ලෝලියෙක් නරඹන්න ප්‍රිය කරන අති දක්ෂ පිතිකරුවෙක් ලෙස අපේ රටට බිහි වුණු ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පුහුණුකරුවෙක් ලෙස අද කටයුතු කරන අවිෂ්ක ගුණවර්ධන. අවිෂ්ක ඔබට අවස්ථාව අද දවසේදී ගාමිණී දිසානායක ක්‍රිකට් සමරු දේශනයේ ප්‍රධාන දේශන ඉදිරිපත් කිරීම සඳහා That's a hefty blow. Through mid-on, it'll go all the way. No need to run for that one. Avishka Gunawardene can strike the ball very hard. And finding the gap. And all the way, that pace from Shoaib Akhtar really takes the ball in a flash to the boundary through point. Driving beautifully through the onside. It was just Waqar Younis who was wide. This will run away to the boundary. Nicely struck. Good powerful blow. In the air and over the top of Basim Akram. That one was hit like a tracer bullet. Another one. Another one. What a treat this is. Down the pitch. And a magnificent cover drive. Beautiful use of the feet from Avishka Gunawardene. Yeah. Oh, he's got hold of that. The slower ball's that gone all the way. In the air, over the top. And this will go away to the boundary. Abdul Razak giving it a chase. Avishka Gunawardene. When he hits the ball, it stays in. He requires in the air and taken. Good catch. Shoaib Malik, nimble-footed fielder at point. Shoaib Akhtar picks up his second wicket. බොහොම ස්තුතියි ආවන්ත ඒ වචන කීපය ගැන මම ගැන කියපු අයිබෝන් සුබ සන්ධ්‍යාවක් කියලා සෑම දෙනාම මම පිළිගන්නවා. අද දින ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයේ මගින් සංවිධානය කරනු ලබන දිවංගත ගරු ගාමිණී දිසානායක සමරු දේශනයේට මට ආරාධනා කිරීම මට ලැබුණු ගෞරවයක් වගේම වාග්යක් කොට මම සලකනවා. මොකද මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ බොහොම අතලොස්සකට පමණයි. ඒ සම්බන්ධයෙන් මට ආරාධනා කරපු ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයේ තිලාන් රංගන සොයුරාටත් මම මගේ ස්තුතිය පුද කර සිටිනවා. ඊට අමතරව එම ආයතනයේ අනෙකුත් අයටද මේ වැඩසටහනට අනුග්‍රාහකත්වය දැක්වූ සැමටද මම ස්තුතිය පුද කර සිටිනවා. විශේෂයෙන්ම දිවංගත ගරු ගාමිණී දිසානායක මැතිතුමා සිහිපත් කරන අතර එම පවුලේ සියලු දෙනාටද මගේ ගෞරවය සහ ස්තුතිය මම පුද කර සිටිනවා. ගාමිණී දිසානායක කියන නම අප ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන අමරණීය නමකි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන සහ එහි ඉතිහාසය ගැන කතා කරන විට ගාමිණී දිසානායක යන නම සහ ඔහු මේ ක්‍රීඩාවට කර ඇති කාර්යභාරය කාගේ කතා බහට ලක් වෙන දෙයක්. විශේෂයෙන්ම ලංකාවට ටෙස්ට් වරම් ලැබීම සම්බන්ධයෙන් ඔහු විශාල කැපකිරීමක් සහ මෙහෙවරක් ඉටු කර තිබෙනවා.
අපේ ක්‍රිකට් ඉතිහාසයේ දැනට අපි ලෝක කුසලාන දෙකක් ජයගෙන තිබෙනවා. තවත් කුසලාන රැසකට අපි උරුමකම් කියනවා. තවද මම හිතන්නේ මේ වගේම ටෙස්ට් එක් දින T20 තරඟාවලි ගොඩක් ජයගෙන තියෙනවා. මම හිතන්නේ මේ හැම ජයග්‍රහණයකම මූලික අඩිතාලම හදපු පිරිස අතර ගාමිණී දිසානායක මහතා ඉදිරියෙන්ම සිටිනවා කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. එතුමා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරපු සේවය වචනෙන් කියලා කරන්න බැරි තරම්. ඔහුගේ දුරදක්නා ඥානය සහ සැලසුම් සහගත තීරණ නිසා මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතා කෙටි කාලයකින් විශාල දියුණුවකට පත් වුණා. මේ නිසා මම නැවතත් දිවංගත ගරු ගාමිණී දිසානායක මහතුමාම මේ අවස්ථාවේදී බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. වසරකට වරක් මේ ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනය මගින් සංවිධානය කරන මෙම වැඩසටහන මම ඉමහත් ලෙස අගය කොට සලකනවා. මොකද පාසල් මට්ටමේ ක්‍රීඩකයන්ට මේ වගේ අවස්ථා අපි ක්‍රීඩා කරන කාලයේදී නම් ලැබුණේ නැහැ. එම නිසා මම හිතනවා මේ අවස්ථාව නරඹන ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ ගුරුවරුන් මම හිතනවා මේ අවස්ථාව විශේෂයි කියලා ඔබ සැමටම. ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ක්‍රීඩාවක් පමණක් නොවේ. මේ ක්‍රීඩාව තුළින් අපේ ජීවිතයට අදාළ පාඩම් රැසක් අපිට කියා දෙනවා. අපිට තනියෙන් ජීවිතය ජය ගන්න බෑ. ක්‍රිකට් ක්‍රීඩාවත් තනියෙන් ජය ගන්න බෑ. කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කිරීම, ජය පෙරදුම සමව පිළිගැනීම, තමන් ලබාගත් ජයග්‍රහණය නිහතමානීව සැමරීම, ඒ වගේම පරාජයේදී එය පිළිගන එයින් පාඩමක් ඉගෙන ගන්නේ කෙසේද? මේවා මම මගේ ජීවිතයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉගෙනගත්ත පාඩම් කීපයක් පමණයි. ඒ වගේම මේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉගෙනගත්ත මේ දේවල් මගේ ලෞකික ජීවිතයටත් සෑහෙන වැදගත් වුණු දේවල්. මට මතකයි මගේ නැසී ගිය පුහුණුකරුවන්ගෙන් කෙනෙක් PW පෙරේරා මහත්මයා මට දවසක් කියනවා මම අවුරුදු 13න් පළමු පෙළ තරඟ ආනන්දයේ පළමු පෙළ කණ්ඩායමට මාව තෝරගත්තම අවුරුදු 13න් ක්‍රීඩා කරන්න. මට කිව්වා ප්ලේන් එකක් උඩ යන්න පේන්නේ පොඩියට කියලා. ඉතින් ඔහු ඒකෙන් මට අදහස් කරේ ඔබ උඩට යන්න ඔබේ ජීවිතේ හා ක්‍රිකට් ජීවිතේ ඔබ එන්න නිහතමානී වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබ තවත් පොඩියට පේන තවත් නිහතමානී වෙන්න ඕන පුද්ගලයෙක්. ඉතින් මම හිතන්නේ මේ වගේ ගුරුහරුකම් ගොඩක් මගේ ජීවිතේ ක්‍රීඩා ගුරුවරු පුහුණුකරුවෝ මට ලබා දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ උපදෙස් සෑහෙන මට උපකාරී වුණා. මගේ ජීවිතේ ක්‍රිකට් ක්‍රීඩාව සමගම වගේම මගේ ලෞකික ජීවිතේත් සාමාන්‍ය ජීවිතේත් ගොඩක් පාඩම් ඉගෙන ගන්න. ඒ වගේම කැපකිරීම. අපි ක්‍රිකට් ක්‍රීඩාව වගේම ක්‍රිකට් ක්‍රීඩාවට සෑහෙන කැපකිරීම කරනවා. ඉතින් මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට වගේම අපේ ජීවිතේත් ගොඩක් කැපකිරීම අපි කරනවා. ඒ වගේම බලාපොරොත්තු අත් නොහැරීම. ඒ කියන්නේ අපිට ගෝල් එකක් අපිට යන්න ඕන තැන අපිට ගෝල් එකක් අපි හදාගත්තට පස්සේ ඒ Tamanට යා යුතු තැනට යනකම් Tamanගේ බලාපොරොත්තු අත් නොහැරීම. බලාපොරොත්තුව මගදී අපි අතහැරියොත් අපිට යන්න තියෙන ගමන අපිට යන්න තියෙන ගෝල් එකට යන්න වෙන්නේ නැහැ. අපේ ගමන කෙටි වෙනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ දේවල් ක්‍රිකට් වලින් ඉගෙන ගන්න පුළුවන් සෑහෙන දේවල් තියෙනවා. ඉතින් මම ඒකයි කියන්නේ ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් පමණක් නෙවෙයි. ක්‍රිකට් කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා ක්‍රිකට් is a way of life කියලා. මොකද ක්‍රිකට් ගහනවා පමණක් නෙවෙයි, ක්‍රිකට් සෙල්ලම් කරනවා පමණක් නෙවෙයි. ක්‍රිකට් වලින් තව සෑහෙන දේවල් අපි අපේ ජීවිතේට යොදා ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මම හිතනවා ඔය පුතාලා ඒ වගේම පුහුණුකරුවෝ
ඉදිරියේදී තමන්ගේ ක්‍රිකට් තව ඉස්සරහට දියුණු කරගෙන යනකොට මේ ක්‍රිකට් වලින් ඉගෙන ගන්න දේවල් තමන් ක්‍රිකට් දියුණු කරගන්නවා වගේම තමන්ගේ ජීවිත දියුණු කරගන්න තමන්ගේ පෞද්ගලික ජීවිතයටත් මේ ක්‍රිකට් උපකාරී වෙයි කියලා. මගේ ක්‍රිකට් දිවිය ආරම්භ වෙන්නේ මට අවුරුදු 8 දී විතර. එතකොට මගේ පළවෙනි මට ක්‍රිකට් වල අයන්න කියලා දුන්නේ දැනට ජීවිතුන් අතර නෑ ලයනල් මෙන්ඩිස් කියලා පුහුණුකරුවෙක් මම විතරක් නෙවෙයි ගොඩාක් තව ක්‍රීඩක අර්ජුන රණතුංගයෙන් ගත්තම සිදත් වෙත්තමුණිගෙන් ගත්තම සෑහෙන ක්‍රීඩකයෝ පිරිසක් ඔහුගෙන් තමයි අයන්න පුරුදු වුණේ. මම හිතන්නේ අපිට පිත්තා අල්ලන තැන ඉඳලා අපි කොහොමද අඳින්නේ අපි කොහොමද හැසිරෙන්නේ විශේෂයෙන්ම අපේ ඩිසිප්ලින් කියන එක මම හිතන්නේ මම නම්බර 1ට දැම්මොත් අර ඩිසිප්ලින් කියන අත්විවරම අපිට පොඩි කාලෙම ලබා දුන්නේ ලයල් මෙන්ඩිස්. අර ගයක් හදනකොට අත්විවරම ශක්තිවත්ව දාන්න ඕනේනේ. අත්විවරම ශක්තිමත් නැත්තම් ගෙදර කොච්චර ලස්සනට වහලා ගැහුවත් වැඩක් නැහැ. ටික කාලයක් යනකොට ඕක කඩා වැටෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපේ ජීවිතේ ඔය අත්විවරම දාන ගුරුවරු පුහුණුකරුවෝ හරිම වැදගත්. ඒ වගේ එක පුද්ගලයෙක් තමයි ලයල් මෙන්ඩිස්. ඊට පස්සේ මම කොළඹ ආනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ කාලයකට කිව්වේ අශෝක විද්‍යාලය කියලා. දැන් අශෝක විද්‍යාලයේ වෙනම පාසලක් විදියට පැවැත්වෙන්නේ. ඒ කාලේ ආනන්ද කනිෂ්ඨ විද්‍යාලය තමයි අශෝක විද්‍යාලය. උතනින් මම 1988 ආනන්දෙට ගිහිල්ලා අවුරුදු 13න් පහළ ක්‍රීඩා කරන්න පටන් ගන්නවා. කෙටියෙන් කියනවා නම් අවුරුදු 13 දී මාව පළමු පෙළ, ඒ කියන්නේ ආනන්දයේ පළමු පෙළ ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩා කරන්න මාව තෝරගන්නවා. එතකොට අවුරුදු 15 වෙන්න ඇද්දි මම under 19 අවුරුදු 19න් පහළ ලංකාවේ කණ්ඩායමට සංචාර දෙකකටත් සහභාගී වෙලා ඉවරයි. එතකොට අවුරුදු 16 දී මම ආනන්ද විද්‍යාලයේ පළමු පෙළ කණ්ඩායමේ නායකත්වයේ දරනවා. මම හිතන්නේ තිලාන් මල්ලි සමහරට බැලුවොත් දන්නවා ඇති. මම හිතන්නේ මම තමයි අඩුම වයසින් ආනන්දේ නායකත්වයේ දරලා තියෙන පළමු පෙළ කණ්ඩායම. ඒ වර්ෂයේදීම මම ලංකාවේ ජාතික 19 පහළ කණ්ඩායමේ නායකයා වෙනවා. එතකොටත් මට වයස 16යි. මගේ උපනායකයා වෙන්නේ මහේල ජයවර්ධන. මට වඩා දවසයි බාල. අපි දෙන්න තමයි කණ්ඩායමේ පොඩිම කොල්ලෝ දෙන්න. අපි දෙන්න තමයි නායකයා උපනායකයා. ඉතින් මේව තමයි මේ මගේ පාසල් දිවිය යන්නේ. ඉතින් ඔහොම යන අතරේ ඊට පස්සේ මම නායකත්වයේ දරලා අවුරුදු 2ක් වෙන නායකයෝ දෙන්නෙක් යටතේ ක්‍රීඩාත් කරනවා පළමු පෙළ කණ්ඩායමට. 97 වර්ෂයේදී ඒ කියන්නේ ඉස්කෝලෙන් එළියට ආවම ගමන් වගේ තමයි මම මගේ පළවෙනි තරගයේ ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකාව වෙනුවෙන්. එතන ඉඳන් වර්ෂ 10ක පමණ කාලයක් මම දිගටම ක්‍රීඩා කරා. මම හිතන්නේ අර මම එක තැනකදී කිව්වා Tamanට ගෝල් එකක් තියෙනකොට මගදී අර ඒ ගෝල් එක යනකම් Tamanගේ බලාපොරොත්තු විදදා ගන්න එපයි කියලා. මට ඇත්තටම මම ලංකාවේ කණ්ඩායමට ක්‍රීඩා කරන්න පිවිසෙනකොට මගේ ප්ලේස් එකට මට ඒ කියන්නේ ෆයිට් කරන්න තිබුණේ සනත් ජයසූරිය, කළු විතාරණ සහ මාවන්නතපත් එක්ක. ඉතින් මට එක වෙලාවකදී හිතුණා මට ක්‍රීඩා කරන්න හම්බ වෙයිද? මොකද මේ තුන් දෙනා එක්ක මට ලංකාවේ ටීම් එකේ ප්ලේස් එකක් ගන්න එච්චර ලේසි වැඩක් නෙවෙයි කියලා. නමුත් මම උත්සාහය අතෑරියේ නැහැ. අන්තිමේදී අවුරුදු 20න් ඒ කියන්නේ ඉස්කෝලෙන් එළියට ඇවිල්ලා අවුරුද්දක්වත් යන්න කලින් මම ජාත්‍යන්තර ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරා. ඉතින් ওই විදිහට මම වසර 10ක් විතර මගේ කාලේ මම ක්‍රීඩා කරා. මම හිතන්නේ ওই සම්බන්ධයෙන් මම දන්නවා ආමන්ත්‍රණ ගොඩක් ප්‍රශ්න තියෙනවා ආන්න.
පස්සේ ඔව් මගේ මම හිතන්නේ ප්‍රශ්න කරයි ওই සම්බන්ධයෙන්. ඊට පස්සේ අවුරුදු 29 වෙනකොට මම මගේ ක්‍රීඩා කරන ගමම්ම වගේ මම මගේ පුහුණු කිරීම පටන් ගන්නවා. එතන මම SSC කණ්ඩායමේ අවුරුදු 7ක් පමණ ප්‍රධාන පුහුණුකරු වෙලා හිටියා. රාජකීය විද්‍යාලයේ අවුරුදු 2ක පමණ කාලයක් ක්‍රීඩා අධ්‍යක්ෂක සහ ප්‍රධාන පුහුණුකරු විදියට කටයුතු කරා. 2015 16 මම අවුරුදු 19න් 15 නැෂනල් ටීම් එකේ පුහුණුකරු වෙලා හිටියා. ඔය අතරතුර ගොඩක් පළාත් කණ්ඩායම් වල ප්‍රධාන පුහුණුකරු වශයෙන් මම කටයුතු කරා. එතකොට ලංකාවේ ඉමර්ජින් ටීම් එක එතකොට 2016 ඉඳලා 2019 වෙනකම් මම ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරා. ඒ අතරතුර මම වාර කීපයකදී ජාතික කණ්ඩායමේ පිටිකරන පුහුණුකරු වශයෙන් කටයුතු කරා. වර්තමානයේදී මම මීට සති කීපයකට මාසයකට විතර කලින් මම නැවතත් මට ජාතික 19න් 15 කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියට ඒ වගකීම පැවරුවා. ඉතින් මම හිතන්නේ අද දැනට මම ඉන්න තැන උතන තමයි. මම වැඩි වෙලා ගන්න නැහැ මොකද මම දන්නවා ආමන්ත්‍රණ ගොඩක් ප්‍රශ්න මගෙන් තියෙනවා අහන්න. මම ඕගලන්ට නැවත වාර තිලාන්ට සහ ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයේට මම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම ගැන. මට ඒක විශාල ගෞරවයක්. ඒ වගේම මේ වැඩසටහනට සහභාගී වූ පුතාලට පුහුණුකරුවන්ට ගුරුවරුන්ට මම සුබපතන ගමන් මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. හැමෝටම තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි අවිෂ්ක ඒ විශිෂ්ට වචන නිසා විශේෂයෙන්ම අපගේ ක්‍රීඩකින් ඒ ඔස්සේ ධෛර්යමත් වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම Tamanට නොපෙනෙන බොහොමයක් දේවල් ඔබගේ කතාව ඔස්සේ ඔබගේ ඒ කෙටි දේශනය ඔස්සේ ඔවුන් ලබා ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපගේ තරුණ දරුවන්ට ක්‍රිකට් ක්‍රීඩකින් මම ආරාධනා කරන්න කැමතියි මෙවැනි පුරාවෘත්තයක් බඳු ක්‍රීඩකීන්ව අධ්‍යයනය කරන්න. ඔවුන්ගේ ජීවිත කතා කියවන්න. ඔවුන් ජීවිතේ කෙසේද මේ ස්ථානයට ආවේ මේ දේවල් අධ්‍යයනය කරන්න. එය ඔබට මහත් ශක්තියක් දෙනවාට නොඅනුමානයි. ඒ හැම කෙනෙකුටම ඔබට වගේ කාල පරිච්ඡේදයක් තිබුණා. ඒ කාල පරිච්ඡේදය ඔවුන් ජයගත්තේ කෙසේද? එවැනි කතා කියවීම ඔස්සේ ඒවා දැන ගැනීම ඔස්සේ ඒවා පිළිබඳ තොරතුරු සෙවීම ඔස්සේ ඔබට ඔබේ ජීවිතයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අභියෝගයක්ම ජය ගන්න ඔබට ඒ ඔස්සේ ශක්තිය ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ආපෞසරයක් නැවත වතාවක් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අවිෂ්ක ඒ අනර්ග වචන නිසා. ඒ වගේම ප්‍රේක්ෂක ඔබට කියන්නට කැමති අපි කොයි ආකාරයකටද අද මෙම සමරුදේශනය සඳහා 4 වෙනි ගාමිණී දිසානායක සමරුදේශනය ක්‍රිකට් සමරුදේශනය සඳහා අවිෂ්ක ගුණවර්ධන කියන ක්‍රීඩකයා තෝරාගත්තේ කෙසේද කියලා. එය සැබවින්ම ඒක පාර්ශවීය තෝරා ගැනීමක් නෙවෙයි. ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයේට සුවිශේෂ කමිටුවක් වෙනවා මේ ක්‍රිකට් සමරුදේශනය සඳහා අදාළ ප්‍රධාන දේශකයා තෝරා ගැනීමේදී. එහිදී ආනා පුංචේවා මහතා, ඒ වගේම සිද්ධාර්ථ පෙත්තමනි මහතා සහ කුෂිල් ගුණසේකර මහතා කියන ත්‍රිපුද්ගල කමිටුව විසින් තමයි ඒ වර්ෂයේදී සමරුදේශනය සඳහා වන ඒ කතිකාව නැත්නම් දේශකයාව තෝරාගන්නේ. ඉතින් ඒ අනුව මේ වසරේදී වුන් අවිෂ්ක ගුණවර්ධන කියන නාමය තෝරාගත්තා. ඒ වගේම ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයේ සභාපති තිලන් රංගන මහතා ඒ කරපු යෝජනාව ඔවුන් පිළි අරගෙන ඔවුන් ඒකමතිකව අනුමත කළා මේ වතාවේ මෙම දේශනය සඳහා ආරාධනා කළ යුත්තේ අවිෂ්ක ගුණවර්ධනට කියලා. ඉතින් ඒ නිසා ඒ මතක් කරන ගමන්ම නැවත වතාවක් ස්තුතියි අවිෂ්ක. දැන් මම හැම කෙනාගේම ප්‍රයෝජන උදෙසා යම්කිසි විදියක ප්‍රශ්න මාලාවක් විතර යන්න යනවා. ඉතින් අර අවිෂ්ක කිව්වා වගේ ටිකක් අමාරු ප්‍රශ්න තියෙයි, ලේසි ප්‍රශ්න තියෙයි. උත්තර දෙන හැම ප්‍රශ්නයකටම ඔබ නොබියව නිර්භීතව ඍජුව උත්තර දෙන බව දන්න නිසා මාත් ඒ නිදහස ගන්නවා ඕනෑම ප්‍රශ්නයක් අහන්න. ඉතින් මේ ප්‍රශ්න මා විසින් සකස් කළ ඒවාවත් එහෙම නැත්නම් ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතන විසින් මාවත ලබා දුන්න ඒවාවත් නොවේ. ඉතින්
ක්‍රිකට් සමෘදේශනය ගැන කතා කරද්දී ගාමිණී දිසානායක ක්‍රිකට් සමෘදේශනය වාර්ෂිකව නරඹන සවන් දෙන විශාල පිරිසක් සිටිනවා. ඒ අතරට වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයන්, ඔවුන්ගේ පුහුණුකරුවන්, ඒ වගේම තවත් පාසල් ක්‍රීඩකයන්, ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයන් බොහෝ දෙනෙක් මේ සමෘදේශනය එනතුරු වාර්ෂිකව බලා සිටිනවා. ඉතින් හැම කෙනෙකුගේම අදහස් උදහස් ඇතිව තමයි මේ ප්‍රශ්න මාලාව අපි සකස් කළේ. ඉතින් ඒ නිසා බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳවත් සමස්තයක් විදිහට අමිෂ්ක ගුණවර්ධන කියන සුවිශේෂ චරිතය පිළිබඳවත් බොහෝ තොරතුරු අප ඉදිරියේ නිරාවරණය වෙවි කියලා. ඉතින් ඒ නිසා එවැනි ප්‍රශ්නාවලියක් තමයි මා දැන් ඉදිරිපත් කරන්න සූදානම් වන්නේ. විශ්වාස කරන අවිස්ක සූදානම් කිය ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න. මුලින්ම සූතිවන්ත වෙන්න ඕනේ මේ සිද්ධාර්ථ වෙත්තමුනි මහතාට, ආන පුංචිය මහතාට සහ කුෂිල් ගුණසේකර මහත්මයාට මගේ දේශනාවේදී මට ඔවුන්ව මතක් කරන්න අමතකුණා. මම අපොලොජයිස් කරනවා ඒකට. මම ඒ තුන් දෙනාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මාව මේ දේශනාවට සහභාගී කර ගැනීම සම්බන්ධයෙන්. හොඳයි අවිෂ්ක, පළවෙනි ප්‍රශ්නය සාමාන්‍යයෙන් ICC එක කිව්වම අපි පුංචි කාලේ ICC එක දේවත්වයෙන් සැලකුවා. ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාම ඒ කියන්නේ කිසිම තර්කයකින් තොරව ICC තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුන් මල්කඩ කියලා සැලකුවේ. අපි තාමත් එහෙම සලකනවා නීත්‍යානුකූල පදනමක් මත. හැබැයි පසුගිය කාලේ ඔබට ICC ක්‍රිකට් තහනමක් පැනවුවා. ඉතින් මේ තහනම නිසා ඔබගේ මේකේ තියෙන වැදගත්ම දේ තමයි ඔබගේ ක්‍රිකට් ජීවිතේ ඔබට කරන්න පුළුවන් දේවල් අතරේ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් ඔබට අහිමි වුණා. ඉතින් ඒකත් එක්ක කොහොම වුණත් ඔබට හැකියාවක් ලැබෙනවා ඔබේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න. සාමාන්‍යයෙන් ICCට නිර්දෝෂී භාවය ඔප්පු කරලා ගැලවෙන්න එහෙමත් නැත්නම් නිදොස්කට නිදහස් කරන්න ලේසි කාර්යයක් නෙවෙයි. සමහරවිට ඔබ ඉන්දියානුවෙක් වුණා නම් ඒක ලේසියෙන් වෙයි. හැබැයි ශ්‍රී ලාංකිකයෙක් වුණාම ඒක තරම් ලේසියෙන් වෙන්නේ නැහැ. කොහොමද ඔබට පුළුවන් වුණේ ඔබගේ නිර්දෝෂී භාවය ඔප්පු කරලා ඒ සියලු චෝදනාවලින් නිදහස් වෙන්න? පටන් ගන්න ඕනම කියන්නේ ඉන්දියානුවෙක් නම් ඕන් කොහොමද චෝදනා පත්‍රයක්වත් එවන්නේ. ඔව් අමන්ත මම හිතන්නේ කවුරුත් නිදොස් කර නිදහස් වෙලා නැහැ. මේ පළවෙනි පාර ICC එකෙන් පත් කරපු ත්‍රිපුද්ගල කමිටුවකින් ICC එකෙන් මුදල් ගෙවා පත් කරන ත්‍රිපුද්ගල කමිටුවක්. ඒ ත්‍රිපුද්ගල කමිටුවේ අපි කියනවා මේ දැන් ලංකාවේ ඉන්නේ ප්‍රෙසිඩන්ට්ස් කවුන්සිල්, ජනාධිපති නීතිඥ වගේ එංගලන්තයේ ඉන්න ක්වීන්ස් කවුන්සිල්ලා දෙන්නෙක්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවකින් පළවෙනි පාරට තමයි ක්‍රීඩකයෙක්ව නිදොස් කර සම්පූර්ණයෙන්ම නිදහස් කරලා තියෙන්නේ. ඉතින් ඔබ කිව්වා වගේ ඇත්ත වශයෙන්ම යම්කිසි ඩවුට් එකක් මට ඇති වුණා ICC එකත් එක්ක මේ චෝදනා පත්‍රය මට එල්ල වුණා. හැබැයි මම මුල සිට ඉඳලම මම දැනගෙන හිටියා මම නිර්දෝෂී බව. ඒක මම හොඳ හැටි දන්න හින්දා තමයි මම බය නැතුව මේ ආව චෝදනා පත්‍රයට මම චැලෙන්ජ් කරා. ඉතින් මම අහන් ඉන්න මේ වැඩසටහන අහන් ඉන්න කට්ටියටත් කියන්නේ තමන් හරිනම් තමන් වැරද්දක් කළා නැත්නම් කිසි දෙයකට බය වෙන්න එපා. ඇත්ත කතා කරන්න බය වෙන්න එපා. මොකද මම බිලීව් කරා, මම විශ්වාස කරා සත්‍ය කවදාද එළියට එන්න ඕනේ, සත්‍ය කවදාද ජය ගන්නවා කියලා. ඇත්තටම මමන්ත මට ඒ අවස්ථාවේදී මට ශ්‍රී ලංකා ක්‍රිකට් වලින්වත් මට කොහෙන්වත් සහයෝගයක් ලැබුණේ නැහැ. මම තනි වුණා. මම තනියෙන් ගිහිල්ලා තමයි අර ICC කියන පාතක යෝධයා එක්ක මම හැප්පුණේ. හැබැයි මගේ හිතේ මම කොයි වෙලෙත් දැනගෙන හිටියා කවදාරි සත්‍ය එළියට එන්න ඕනේ කියලා. ඉතින් අන්තිමට අවුරුදු 2ක කාලයක් තිස්සේ මගේ පුහුණු කරුවෙක් විදියට මම හිතන්නේ මගේ හොඳම කාලයෙන් අවුරුදු 2ක් ICC එක සොරකම් කරා කිව්වොත් මම නිවැරදි. ඉතින් මම අපි ඕකට වැඩිපුර මේවට යන්න නැතුව මම ඉල්ලා හිටින්නේ හැමෝගෙම කාට හරි ඔය වගේ ඉදිරියේදීත් වෙන්න පුළුවන්. ඉතින් කාට හරි එහෙම චෝදනාවකට ලක් කරොත් ඒ චෝදනාවෙන් තීන්දුවක් දීලා වැරදි කවුරුද නිවැරදි කවුරුද කියලා නිගමනය කරනකම් කාටවත් ලේබල් එකක් ගහන්න එපා. දෙක, ඔබ කාටවත් වැරද්දක් කළා නැත්නම් ඔබ නිදොස් නම් මම අර කියන්නේ පෙරවැරදි නෑ දැස් පිරිසිදුයි කියලා. එහෙම තියනවා නම් කවදාකවත් කිසි දෙයකට බය වෙන්න එපා. මොකද සත්‍ය කියන එක කවදා හරි එළියට එන්න ඕන. නැති වෙච්ච අවුරුදු දෙක ගැන මොකද හිතන්නේ?
ඔව් මම හිතන්නේ මම ගොඩක් පසුතැවුණා. හැබැයි ඒ කියන්නේ මම මගේ ජීවිතේ විඳපු අමාරුම කාර්ය පරිච්ඡේදය. මොකද එක අතකින් කිසිම වැරැද්දක් කළා නැති මිනිහෙක්ට චෝදනාවක් ගෙනල්ලා පදනම් විරහිත චෝදනාවක් ගෙනල්ලා. ඒ කියන්නේ කිසිම සාක්කියක්වත් කිසිම පදනමක් නැති චෝදනාවක් ගෙනල්ලා මගේ මම හිතන්නේ මගේ කෝචින් මගේ පුහුණුකරුවෙක් විදිහට මගේ ජීවිතේ මම උඩම තැන හිටියේ. මම ඔක්කොම තිරන තරාතිරම් වල පුහුණු කරගෙන ඇවිල්ලා මම ජාතික කණ්ඩායමේ නිත්‍ය පිතිකරු පුහුණු කරන කටයුත්ත බාරගත්ත විතරයි මට මේ චෝදනාව ගෙනා. ඉතින් මම මගේ ජීවිතේ ගෙවපු මම හිතන්නේ අමාරුම අවුරුදු දෙකක් තමයි මේ ගත කරපු අවුරුදු දෙක. හැබැයි මම කොයි වෙලාවකවත් give up කරේ නැහැ. අර මම මගේ දේශනේදීත් කිව්වා බලාපොරොත්තු නැති කරගත්තේ නැහැ. මට ගෝල් එකක් තිබ්බ කවදා හරි මගේ අවුරුදු 20 ගානක තිබුණ කවදාකවත් මට බ්ලැක් මාක් එකක් තිබිලා නැහැ මගේ ක්‍රිකට් වල. ඒ තිබුණ නිර්දෝෂීභාවය ඒ විදිහට මම කවදා හරි කොච්චර කල් ගත වුණත් මම ඔප්පු කරනවා කියලා. ඉතින් ඒ අතින් මගේ මානසික මට්ටම ඊට හොඳ තත්ත්වයක තිබුණා. ඒ වගේම මගේ වටේ හිටිය කට්ටිය මම හිතන්නේ ක්‍රිකට් ගහන ළමයින් මේ පුතාලටත් හරිම වැදගත්. තමන් ආශ්‍රය කරන යාළුවෝ තමන්ගේ වටපිටාව ඒ හැමෝමත් මම දන්නවා මාත් එක්ක හිටියා මාව විශ්වාස කරා කියලා. මම දන්නවා අමන්ත ඔබත් මට කතා කරා. ඔබත් විශ්වාසයෙන් කතා කරේ මම කියන්නේ. ඒ වගේ සෑහෙන කට්ටියට ඒ වගේ අර ඒ වගේ ජීවිතයක් ගත කරලා තියෙනකොට ඒ වගේ කෙලින් වැඩ කරලා තියෙනකොට කවුරු මොනවා කිව්වත් තමන්ගේ වටපිටාවේ කට්ටියගේ අපි බ්ලෙසිංස් කියලා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බ්ලෙසිංස් පවා තමන්ට හම්බ වෙනවා. ඉතින් මම හිතන්නේ මේ ඒ දේවල් ගැන මම කල්පනා කළා අවුරුදු දෙකක කාලයක් මගේ ජීවිතේ ගත කරපු අමාරුම කාලයක්. නමුත් මම කෙලින් හිටගෙන මම ඒවෙන් පසුතැවෙන්නේ නැතුව මම මගේ ફોකස් එක සම්පූර්ණයෙන්ම තිබුණේ කවදා හරි මම මේක මගේ නම ක්ලියර් කරගන්නවා කියලා. ඒ විදිහටම පළවෙනි පාරට ක්‍රිකට් ඉතිහාසයේ ICC ක්‍රිකට් ඉතිහාසයේ මම ICC එකත් එක්ක නඩුවක් ජයග්‍රහණය කරා. හොඳයි ඒත් එක්කම ඊළඟ ප්‍රශ්නය තමයි දැන් ඔබ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනවා. කොහොමද මෙතෙන්ට එන්න ඔබට පාර කැපුණේ? දැන් වෙනකොට ඒ කියන්නේ මගේ ICC මේකෙන් පස්සේ මට සෑහෙන කතා කරා. මට ලංකාවේ විතරක් නෙවෙයි මට පිට රටවල් වලිනුත් මට කීප දෙනෙක් කතා කරා පුහුණුවීම් සම්බන්ධයෙන්. ඒ කියන්නේ රටවල් 3කින් විතර කතා කරා. ඔවුන්ගේ කණ්ඩායම් ජාතික කණ්ඩායම් නෙවෙයි. නමුත් සමහර කණ්ඩායම් මට ඇවිල්ලා පුහුණු කරන්න මම කැමතිද ඔෆර්ස් ආවා. මම දන්නවා මේ මම හිතන්නේ ලංකාව දැනගත්ත මට ඇෆ්ගනිස්තානයෙන්ුත් අන්තිම වරට කතා කරා ඔවුන්ගේ පිටිකරු පුහුණු කරා එන්නේ කියලා. නමුත් ඇෆ්ගනිස්තානයත් එක්ක මම කතා කරගෙන හිටියා. නමුත් මගේ කොයි වෙලෙත් හිතේ තිබුණේ මම ඇවිල්ලා ලාංකිකයෙක් මම ලංකාවට හරි ආදරෙයි. මම හැමදාම කියන්නේ මම අර සිංහයා පපුවේ ගහන් ඉන්න කෙනෙක් කියලා. ඒ කියන්නේ මම අර අපි මට කියන්නේ ඉස්කෝලේ යන කාලේ කළු සිංහලයා කියලා. ඉතින් අර සාරම ඇදලා කොස්දෙල් කාලා ඉන්න එක්කෙනෙක් මම. ඉතින් මේ මට හරි ආදරේ මම අපේ මේ රටට හරි ආදරෙයි. මම හිතන්නේ කොහොම කරත් මම මේ විදියට අද ජීවත් වෙන්නේ ලංකාවේ හින්දා මගේ පාසලේ හින්දා මගේ දෙමව්පියෝ හින්දා මගේ ක්‍රිකට් හින්දා. ඉතින් මම හිතන්නේ මම කොයි වෙලෙත් හිතුවා මට ආයි නැවතත් දෙයක් මම ඒකට කරන්න ඕනේ කියලා. ඉතින් මගේ හිතේ කොයි වෙලෙත් තිබුණේ මට කවදා හරි ලංකාවේ ක්‍රිකට් වලට ආයි ඇවිල්ලා මගේ දැනුම මගෙන් යම් කිසි සේවයක් ඒගොල්ලන්ට දෙන්න පුළුවන් නම් දෙන්න ඕනේ. මේ අතරතර තමයි මේ 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු විත්‍ය මට මේ එන්නේ. ඉතින් මං ඇත්ත වශයෙන්ම හරිම සන්තෝෂයෙන් බාරගත්තා. මොකද මං කරන්න කැමති දේ මං කරන්න ආස දේ. අනිත් එක මම මගේ අත්දැකීම් අනුව මං ඒක මට හොඳටම කරන්න පුළුවන් දෙයක්. පොඩි ළමයින්ගේ ඒ කියන්නේ ටග් ගාලා ඔවුන්ගේ දක්ෂතාවය හඳුනා ගැනීම ඔවුන්ගේ දක්ෂතාවය ඉක්මනට උපමට්ටම් කිරීම මං අවුරුදු ගානක් තිස්සේ කරපු දෙයක්. ඉතින් මං හිතුවා මේක මට හොඳ අවස්ථාවක් කියලා. එහෙම තමයි මම 19න් පහළ පුහුණුකරු විදියට මාසෙකමාරකට කලින් බාරගත්තා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් හදන්න හොඳම වයස මොකක්ද? ඒ කියන්නේ යාගේ කුසලතාවෙන් දිනු කරන උපමට්ටම් කරන හොඳම වයස මොකක්ද?
ඒක එක එක මට්ටමින් එනවා මන්ද මොකද දැන් සාමාන්‍යයෙන් අවුරුදු 8න් 9න් වගේ ළමෙක්ව ක්‍රිකට් පටන් ගන්නවා කිව්වොත් ඒ කාලේ අර මම කතින් කතා කරේ අත්තිවාරම ඒ ළමයාගේ ටෙක්නිකල් සයිඩ් එක ඩිසිප්ලින් සයිඩ් එක හරියටම හදන්න ඕන. ඒක තමයි මං හිතන්නේ ජූනියර් කෝචර්ස්ලට තියෙන ලොකුම වගකීම. ඒ වගේම මම හිතන්නේ පොඩි කාලෙම වුණුකරුවෙක් වුණාම ක්‍රිකට් වලට ආදරය කරන්න උගන්වන්න ඕන. දිනුම පෙරදුම නෙවෙයි. මම ගොඩක් මේ මම වැරද්දක් කියනවා නෙවෙයි පුහුණුකරුවන්ගේ මම දැකලා තියෙනවා සමහර පාසල් මට්ටමේ පුහුණුකරුවෝ නෙවෙයි එතනින් ඔබට ගියාම ඉන්න පුහුණුකරුවෝ පවා කොහොම හරි කරලා තරගයක් දිනන්න තමයි ළමයාට පුරුදු කරන්න හදන්නේ. ඔව් තරග ජයග්‍රහණය කරන්න ඕනේ. අපි ක්‍රීඩා කරනකොට තරගයක් ජයග්‍රහණය කරන්න ඕනේ. කම්පිටිටිව්නස් එක තියෙන්න ඕනේ. ඒ හැමදේම තියෙන්න ඕනේ. නමුත් ඔය ඔක්කොටම ඔබෙන් දෙයක් තියෙනවා තමන් කරන දෙයට ආදරය කරන්න. ක්‍රිකට් වලට ආදරය කරන්න පුරුදු කරන්න. ඉතින් මම හිතන්නේ පොඩි කාලෙම මේක අපේ ජූනියර් පුහුණුකරුවන්ට ඒ මට්ටමේ ඉන්න පුහුණුකරුවන්ට පුළුවන් නම් ළමෙක්ට ගේම් එකට ආදරය කරන්න උගන්වන්න මම හිතන්නේ එතනින් පටන් ගන්න පුළුවන් ක්‍රීඩකයෙක්ගේ ක්‍රීඩා දිවිය. ඇෆ්ගනිස්තානයෙන් ලැබුණු ආරාධනය පිළිනොගන්න එකම හේතුව ශ්‍රී ලංකාවට බාධරය කිරීමද? එහෙමත් නැත්නම් ඒ පසුපස වෙනත් තවත් හේතු තිබෙනවද? නෑ තවත් හේතු තිබුණා මම බොරු කියන්න ඕනේ නෑ. ඒක මට ඒගොල්ලෝ ඔෆර් කරනකොට මේ දීර්ඝකාලීන ගිවිසුමක් ගැන තමයි මම කතා කරේ. නමුත් මම කිව්වා අපි කෙටි කාලීන ගිවිසුමක් ගැන කතා කරලා එතකොට ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා පාකිස්තානෙත් එක්ක ලංකාවේ සංචාරයක් ක්‍රීඩා කරන්න තිබුණේ. මම කම මේකෙන් පටන් ගන්න. මොකද මම විශ්වාස කරන දේක් තමන් වැඩ කරන තැන හොඳ ඒ කියන්නේ අර තමන්ගේ පරිසරය සතුටුදායී පරිසරයක් වෙන්න ඕනේ. තමන් කැමැත්තෙන් වැඩ කරන්න ඕනේ. උදේට නැගිටලා වැඩට යනකොට ආසාවෙන් යන්න ඕනේ. ක්‍රිකට් ගහන්න ගියත් ක්‍රිකට් පුරුදු කරන්න ගියත් කොහොම කරන්න ගියත් නිකන් අයියෝ කියලා යන්නේ නැතුව තමන් හරි ආසාවෙන් තමන් හරි උද්‍යෝගයෙන් යන්න ඕනේ. ඉතින් මම මේගොල්ලොත් එක්ක වැඩ කරලම නැහැ. ඉතින් මම මේගොල්ලෝ වැඩ කරන පරිසරය කොහොමද කියලා දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම ඒගොල්ලන්ට කිව්වා අපි එතනින් පටන් ගමු. එතනින් පටන් අරන් අපි ඕගොල්ලොත් මගේ වැඩ කරන මම වැඩ කරන විලාසෙකුත් තියෙනවා. එතකොට ඒකටත් ඕගොල්ලෝ කැමති නම් මමත් ඕගොල්ලන්ගේ වැඩ කරන පරිසරය සතුටුදායක පරිසරයක් නම් හොඳ පරිසරයක් නම් අපි එතනින් ඔබට බලමු කියලා. ඒ වෙනකොට එතනින් තමයි ওই තලිබාන් ප්‍රශ්නයෙන් පටන් ගත්තේ. ඒ ප්‍රශ්න එන අතරතුරේ මේ 19 15 මේ ගත්තා. ඉතින් ඔය ඔක්කොම හේතු එක්කව වෙලා තමයි අද මම මේ ඉන්න තැන ඉන්නේ. හැබැයි ඇත්තටම මට ඒ වෙලේ choice එකක් තිබුණා නම් 19 15 සහ ඇෆ්ගනිස්තාන අතර මම ඇෆ්ගනිස්තානය ගැන හිතන්නේවත් නැහැ. දෙපාරක් කෙලින්ම 19 15 එක මම බාර ගන්නවා. පැහැදිලි. ඔබ වැඩි වැඩියෙන් තරුණ නැත්තම් ලාබාල ක්‍රීඩකයන් සමග වැඩ කරන කෙනෙක්. ඒ අතර විශේෂයෙන්ම පාසල් ක්‍රීඩකයන්. හැබැයි දැන් ක්‍රිකට් ප්‍රවීණව හැම කෙනෙක්ම කියනවා ලංකාවේ පාසල් ක්‍රිකට් ලෙස පහත වැටලා කියලා. දැන් ඔබ කිව්වා ඔබ නායකත්වයට තරද්දී මහරජාවර්ධන උපනායකයා කියලා. ඉතින් ඒ වගේ පාසල් කණ්ඩායම් හිටපු රටක්. ඉතින් මේක මගේ මතය මම ඉදිරිපත් කරන්නේ නැතුව මම මේ ප්‍රවීණයන්ගේ මතය අරගෙන ඔබ හැම තබන්නේ. ඇත්තටම ලංකාවේ පාසල් ක්‍රිකට් වල ගුණාත්මක පහළ බැසීමක් තිබෙනවද? ඔබ මොකද මේ ගැන හිතන්නේ? මම ඊරාස් කම්පයර් කරන්න කැමති නෑ. අපි ගාපු කාලේ එක කාලයක් අපිට කලින් ක්‍රීඩා කරපු සනත්ලා ඊට කලින් ක්‍රීඩා කරපු අර්ජුනලා අරවින්දලා ඊටත් කලින් ක්‍රීඩා කරපු සිදත් අයලා ඒ එක එක කාලවල මම කැමති නෑ සසඳලා බලන්න. නමුත් සමස්තයක් වශයෙන් ගත්තම පාසල් ක්‍රිකට් වැටිලා කියන්නේ මට හිතෙනවා ක්වොලිටි එක අඩු වෙලා කියලා. මොකද මම හිතනවා එක උදාහරණයක් දැන් පාසල් මම දන්න විදියට අඩුම ගානේ 4500ක්වත් ඩිවිෂන් 3ක 4ක මම හිතන විදියට ක්‍රීඩා කරනවා. ඉතින් ඔය වගේ මෙහෙම අර ක්‍රිකට් කියන පාසල් ක්‍රිකට් කියන ගහ මෙහෙම මෙන්න මේ අතට ගිහිල්ලා තියෙන වැවිලා තියෙන. ඒ කියන්නේ ක්වොන්ටිටි කියන එක වැඩි වෙලා. පාසල් මම කියන්නේ පාසල් ක්‍රීඩා කරන තරමට පාසල් ක්‍රීඩා කරන ගාන වැඩි වෙන තරම හොඳයි. හැබැයි අපි ඒක කවදාකවත් වැඩි වුණා කියලා ඒකේ ක්වොලිටි එක අඩු කරගන්න හොඳ නැහැ. මං හිතන්නේ අපි මේ යම් කිසි පසුදායලා තියෙනවා නම් ඒකට ප්‍රධාන හේතුවක් තමයි ක්වොලිටි එක අඩු වෙලා තියෙනවා. මම උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මගේ 19 15 සංචිතේ ළමයි 26 දෙනෙක් දැනට ඉන්නවා තේරිලා. ඒ 26 දෙනාගෙන් මම ඇහුවා
පුතේ ලකුණු 1000ක් ගහලා තියෙන කෙනෙක් අත උස්සන්න ගියේ. මට එක අතක්වත් පේන්නේ නැහැ. ඒ අතරතුර මම නිකන් ඒ ප්‍රශ්නේ අහන්න කලින් මම පොඩ්ඩක් හොයලා බැලුවා ඊට කලින් අවුරුදු වල රන්ස් 1000ක් ගහලා තියෙනවා නම් කවුරු හරි මෙතන ඉන්නවද කියලා හිටියා. මම ඒ ළමයාගේ ඒ කියන්නේ ඒ රන්ස් 1000 ගහපු නිකන් දත්ත ටික අරන් බලනකොට ඉනිං 28ක් ක්‍රීඩා කරලා දෙනවා රන්ස් 1000 ගන්න. එතකොට ඒ ළමයා රන්ස් 1000 ගහනකොට ඒ ළමයාගේ ඇවරේජ් එක ලකුණු 30.8ක්ද කොහෙද. ඉතින් මට මතකයි අපි ක්‍රීඩා කරනකොට මම මහේල තිලාන් අපි තුන්දෙනා රන්ස් 1000 ලබා ගන්නකොට එකම සීසන් එක අපේ සාමාන්‍ය 60යි 65යි 70යි මට මතකයි තිලාන්ගේ 80ක් 90ක් තිබුණා රන්ස් 1000 ලබා ගන්නකොට අපි ලකුණු 1000 ලබා ගන්නේ සාමාන්‍යයෙන් ඉනින් දැන් ආනන්ද නාලන්ද එහෙම ගත්තොත් අපිට දෙවෙනි ඉනිමක් බැටිං හම්බ වෙන්නේ නැහැ මොකද අපි වගේම අපිටත් වඩා හොඳ තව ක්‍රීඩක 3-4 දෙනෙක් කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. ඉතින් අපිට දෙවෙනි ඉනිමක් හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉනින් 17ක් 18ක් වෙනකොට අපි රන්ස් 1000 ගහන්න ඕනේ. ඉතින් මම නිකන් අර පොඩි සසදා බැලීමක් මම කරලා පෙන්නුවේ ක්වොලිටි එක කියන එක අඩු වෙලා තියෙනවා. ඒක අපි මං හිතන්නේ කවුරු කොහොම නැහැ කිව්වත් ඒක අපි පිළිගන්න ඕන නැත්තම්. ඇයි එහෙම අඩු වෙන හේතුව කියලා ඔබ හිතන්නේ? ඉතින් මම හිතන්නේ අර ක්වොන්ටිටි වැඩි වෙලා තියෙන ඉඳ වෙන්න පුළුවන්. මොකද දැන් අපි ක්‍රීඩා කරනකොට තරඟ 12යි නැත්නම් 14යි වැඩිම ක්‍රීඩා කරන්නේ. එතකොට එක් දින තරඟාවලියකට එනකොට අපි ක්‍රීඩා කරන කාර්යය කොකාකෝලා චැම්පියන්ෂිප් කියලා තරඟ මම හිතන්නේ 7යි 8යි ක්‍රීඩා කරන්නේ. දැන් අන්තිමට මම 2015 රාජකීය විද්‍යාලයේ ඉන්නකොට රාජකීය විද්‍යාලයේ මම හිතන්නේ තරඟ 20ක් නැත්නම් 21ක් ක්‍රීඩා කරනවා. ඒ 2015 16 මම දන්නේ අද වෙනකොට තරඟ පාසල් කණ්ඩායම තරඟ කීයක් ක්‍රීඩා කරනවද කියලා. ඉතින් ඒවා ඒ මම හිතන්නේ අර ක්වොන්ටිටි එක වැඩි වෙලා ක්වොලිටි එකේ ඩ්‍රොප් වීමක් තියෙනවා. අනිත් එක අපි දැන් වැඩි පේන්නේ අවුරුදු 20න් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකෙක් හරි අඩුයි. ඒ කාලේ මම මහේල අපි ඔක්කොම අවුරුදු 20 වෙනකොට 20 21 වෙනකොට ජාතික කණ්ඩායමට ආවා. ඒ ජාතික කණ්ඩායමට එනකොට ලෝක කුසලානේ 96 ජයග්‍රහණය කරපු කණ්ඩායම තමයි ඉන්නේ. ඒ කියන්නේ සනත් කලු මාවන් අර්ජුන අරවින්ද රෝෂාන් හෂාන් ගුරුසිංහ වාසි කුමා මේ කට්ටියත් එක්ක අර මම කලින් කිව්වා වගේ අපි හිතුවා අපිට ක්‍රීඩා කරන්න හම්බ වෙයිද කියලා. ඉතින් ඒ වගේ කණ්ඩායමකටත් අවුරුදු 20න් ක්‍රීඩා කරන්න පුළුවන් නම් ඉස්කෝලෙන් එළියට ආව ගමන් මම හිතන්නේ දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් තියෙන තැන අවුරුදු 20න් හොඳ ළමෙක් ඉන්නවනම් ඔහුට ලේසියෙන්ම ක්‍රීඩා කරන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතන්නේ මේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ ඔබගේම පාසල දෙසට. ඔබ කිව්වා මේ ක්වොන්ටිටි වැඩි වෙච්ච එක හේතුවක් වෙන්න පුළුවන් කියලා ගුණාත්මක අගය බහින්න. දැන් ඔබගේ පාසල ගත්තොත් එහෙනම් කොළඹ ආනන්ද විද්‍යාලය ලංකාවට විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කරපු පාසලක්. ඒ වගේම වසර එකක් දෙකක් නෙමෙයි දශක ගණනාවක් ශ්‍රී ලංකාවට අංක 1 ක්‍රීඩකයන් බිහි කරපු පාසලක්. ඔබගේම පාසල දෙස බැලුවත් ඔබට සෑහීමකට පත් වෙන්න පුළුවන් දැන් තියෙන තත්ත්වය අනුව. ඇයි අපි දකින්නේ නැත්තේ ඔබ වැනි සුවිශේෂ විශිෂ්ට ක්‍රීඩකයන් එළියට එන මේ අවස්ථාවේ? මම හිතන්නේ පළවෙනි වතාවට වෙන්නේ නැති 19න් 15 සංචිතයක් තියෙන ආනන්ද ක්‍රීඩකයෙක් නැතුව. මම කියන්නේ මේ මම මල්ලා තියෙන හැම සංචිතවලම එක ආනන්ද විද්‍යාලයේ එක ක්‍රීඩකයෙක් කොහෙන්දලා තියෙනවා. මම හිතන්නේ මෑත කාලේදී මම දැකපු පළවෙනි 19න් 15 සංචිතයේ ආනන්ද ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරන්න නැති. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් ක්‍රීඩාව වැටලා තියෙන මට්ටම. මම ආනන්ද ගැන විතරක් කියනනේ මම අනිත් හැම ඉස්කෝලේ ගැනම කතා කරන්නේ නේමන. අර ඔබ මගේ විද්‍යාලය ගැන මම ඉගෙන ගත්ත ඉස්කෝලේ ගැන කතා කරමින් ඉන්න මම හිතන්නේ ආනන්දෙන් තමයි වැඩිම ක්‍රීඩකයෝ ගානක් ලංකාවට සෙල්ලම් කරලා තියෙන්නේ. ඊට පස්සේ ගත්තම නාලන්දෙන් ආනන්ද නාලන්ද කියන විදුවල් දෙක ගත්තම මම හිතන්නේ ක්‍රීඩකයෝ මන්දන්නේ 40 50 විතර 1980 ගණන් වලින් දැන් වෙනකන් බිහි කළා ඇති. ඉතින් ඒ මට්ටමේ තිබුණ පාසල් දෙකකින් ඒ මට්ටමේ දෙන ආනන්ද ගත්තොත් දැන් වෙනකොට එක ළමෙක්වත් 19න් 15 සංචිතේ 26 දෙනාටවත් නැහැ කියන්නේ. එහෙනම් අපේ ක්‍රිකට් වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා බං. එහෙනම් ඒක ක්වොන්ටිටි ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මම තර්ක කරන්න උත්සාහ කරන්නේ. ඔව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක පාසල් දැන් එක විදියට ඒ කියන්නේ දැන් සමහර පාසල් ගත්තොත් ඒගොල්ලන්ගේ බජට් තියෙනවා ලොකු බජට්. ඉතින් ඒගොල්ලෝ ඉන්න හොඳම පුහුණුකරුවෝ දැන් මෙහෙමයි. දැන් පුහුණු කිරීමත්
ඒක ප්‍රොෆෙෂනල් වෙලා. දැන් අපි ප්‍රොෆෙෂනල් කියන වචනේ අපි පාවිච්චි කරනවා ගොඩාක් තැන්වල. අපි නමට ප්‍රොෆෙෂනල් කිව්වට අපි ඇත්තටම ප්‍රොෆෙෂනල් කෙනෙක්ද? අපි ප්‍රොෆෙෂනල් ක්‍රිකටර්ස්ලා කියනවා. ප්‍රොෆෙෂනල් ක්‍රිකටර්ස්ලා කියන්නේ සල්ලි ක්‍රිකට් ගහලා සල්ලි හම්බ කිරීම පමණක් නෙවෙයි. අපි ප්‍රොෆෙෂනල්ස්ලා කිව්වම අපේ ඒක ඊට වඩා ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි ප්‍රොෆෙෂනල්ස්ලා විදිහට හැසිරෙන්න ඕනේ. අපි ප්‍රොෆෙෂනල්ස්ලා විදිහට අපි කන්ඩක්ට් කරන්න ඕනේ. කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකක් තියෙනවා. හරි. එතකොට අපි ලංකාව නියෝජනය කරන කට්ටිය නම් අපි ලෝකේ අපේ දිහා බලන්නේ ලංකාවේ නියෝජිතයෙක් විදියට. අපි එතකොට එතන ප්‍රොෆෙෂනල් කෙනෙක් විදියට හැසිරෙන්න ඕනේ. ඉතින් ප්‍රොෆෙෂනල් කෝචස්ලා කිව්වම සල්ලි ගෙවන පුහුණුකරුවෝ ප්‍රොෆෙෂනල් කෝචස්ලා කියලා කියන්න බෑ. ඒක ප්‍රොෆෙෂනලිසම් එකක් තියෙන්න ඕනේ. දැන් ඒ කාලේ පුහුණුකරුවෝ මට මතක කාලෙක මම එනකොටත් හිටියේ PW පෙරරස තමයි ආනන්ද ජූනියර් පුහුණුකරු. අනුරුද්ධ පොළොන්නරුවේ තමයි හිටියේ සීනියර් පුහුණුකරු. මම එනකොටත් හිටියේ ඒගොල්ලෝ මම යනකොටත් මම ගියාට පස්සෙත් හිටියේ. දැන් නිකන් සීසන් එකෙන් සීසන් එකට මම දකිනවා හැම ඉස්කෝලේම පුහුණුකරුවෝ මෙහෙන් අවුරුදු 2-3කට සැරයක් මාරු වෙනවා. ඉතින් ඕකත් මං හිතන්නේ එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද Tamanට තියෙන ලොයල්ටි කියලා එකක් තියෙනවනේ. ලොයල්ටි කියලා කියන්නේ අපි කොච්චර කරත් මම අර කලින් කිව්වේ ඇෆ්ගනිස්තානයේ මට ඔෆර් කරනකොට මට ඒ වෙනකොට 19 15 පුහුණුකරුකම මට දීලා තිබුණා නම් මම ඇෆ්ගනිස්තානයට thank you very much කියලා මම මේක ගන්නවා. මොකද මට ලංකාවට ලොයල්ටි එකක් තියෙනවා. ලංකාවට කියන එකට මට ලොයල්ටි එකක් තියෙනවා. මම SSC ක්‍රීඩා කණ්ඩායමකට ක්‍රීඩා කරා අවුරුදු මම දන්නේ 12 15ක් විතර මම අවුරුදු 3ක් කැප්ටන් කරා. මට කොච්චර කරත් SSC කණ්ඩායමට ලොයල්ටි එකක් තියෙනවා. ඉතින් මේ ලොයල්ටි කියන එක දැන් පුහුණුකරුවන්ගේ සහ ඒගොල්ලෝ පත් කරන කට්ටියගේ තියනවද? අන්න ඒ ප්‍රශ්නෙත් අපි අහන්න ඕනේ. මම හොඳ තැනකට ඔබ ගෙනාව අර ලොයල්ටි ඒ කියන්නේ පක්ෂපාතීත්වය සහ මේ වෘත්තිමය භාවය කියන එක. වෘත්තිමය භාවය කියලා කියන්නේ හඩියට නැත්නම් වැටුපොට ඒ කාර්ය කිරීම නෙමෙයි. වෘත්තිමය භාවය කියලා කියන්නේ ප්‍රොෆෙෂනලිසම්. තමන් කොයිතරම් වෘත්තිමය ලෙස ඒ කාර්යය කරනවාද කියන එක. බොහොම ස්තුතියි ඒ කාරණේ මතු කරපු නිසා. ඊළඟට අපි හැමෝම දන්න කාරණයක් තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරද්දී දැන් ජාත්‍යන්තර තරඟවලින් සමුගත්තාම ක්‍රීඩකයින්ට විවිධ විකල්ප තියෙනවා. එකක් පුහුණුකරුවෙක් වෙන එක. එහෙම නැත්නම් තරඟ විනිසුරුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විස්තර විචාරකයෙක් වෙන්න පුළුවන්. දැන් ඔබ බොහොම චතුර කතිකත්වයක් තියෙන පුද්ගලයෙක් වෙලා ඔබ විස්තර විචාරය පැත්තට නෙවෙයි ගියේ. ඔබ පුහුණුකරු කියන කාර්යය තමයි තෝරාගත්තේ. ඇයි මේ භූමිකාව තෝරාගන්න හේතු වුනේ? පුහුණුකරු කියන එක මම ඇත්තටම හිතලා පටන් ගත්ත දෙයක් නෙවෙයි ආමන්ත. මොකද මම 2004 ඉඳලා 2007 වෙනකන් අවුරුදු 3ක් මගේ අන්තිම අවුරුදු 3ම SSC කණ්ඩායමේ මම නායකත්වයේ දරුවා. එතකොට 2006 7 මට මතක විදියට කාලයේදී අපිට SSC ගේ පුහුණුකරුවෙක් හිටියේ නැහැ. මම තමයි නිල නොලත් පුහුණුකරු සහ නායක. එතකොට මට මතක විදියට ඔය වර්ෂයේදී අපි ප්‍රීමියර් ලීග් එක 50යි 50 තරඟාවලිය සහ 20යි 20 තරඟාවලිය තුනම ජයග්‍රහණය කළා. ඒ පුහුණුකරුවෙක් නැහැ. එතකොට මම 2007 දී මම ක්‍රීඩා කරා ඇති කියලා මට හැඟිලා මම ක්‍රීඩාව නවත්තනකොට මට SSC කණ්ඩායමෙන් SSC එකෙන් කිව්වා මොකද ඊළඟට කරන්න යන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා මට පොඩ අවුරුද්දක් දැන් අවුරුදු ගාණක් ක්‍රිකට් ගාලා අවුරුද්දක් දෙකක් මට පොඩ්ඩක් නිවියනෙilla ඉන්න ඕනේ කියලා කිව්වා ඉතින් එහෙම ඉන්න ගමන් දැන් මොකද මේ සීසන් එක හරිම සාර්ථක වුණා. ඔයා තමයි දිගටම මේක හැන්ඩල් කරේ අපිට පුහුණුකරුවෙක් හිටියෙත් නෑ. ඔයා තමයි මේක දිව්වේ මුළු සීසන් එකම. කැමති නැද්ද පුහුණුකරු වෙලා ඒක කරගෙන යන්න මම ඔබට අපි ඕන තරම් නිවාඩු කාලය දෙන්නම් කියලා. දැන් මං කිව්වා හා කියලා. ඕන හොතම පුහුණු කරන්න පටන් ගත්තා. ඉතින් ටික දවසක් යනකොට වසරක් දෙකක් යනකොට මම හරියට ඒ කියන්නේ මේ හරියට එන්ජොයි කරන්න පටන් ගත්තා පුහුණු කරන එක. මට හැඟුණා ඇත්තටම ආමන්ද මම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට වඩා මගේ පුහුණුකරුවෙක් විදිහට මට දක්ෂතාවයක් තිබුණා කියලා. මගේ ඒ පුහුණුකරුවක් වශයෙන් තිබුණ දක්ෂතාවය මටත් පේන්න ගත්තා. ඒක සෑහෙන එළියට එන්න ගත්තා. ඒ එක්කම මම ඒක එන්ජොයි කරන්න පටන් ගත්තා. අර තමන් පුහුණු කරලා තමන් යම්කිසි දෙයක් කියා දීලා ඒ ළමයා සාර්ථක වෙලා ඒ ළමයා ඊළඟ මට්ටමට යනකොට අර
අපි job satisfaction කියලා එකක් තියෙනවා. ඒක සල්ලි වලට ගන්න බෑ මම. ඉතින් ඒ job satisfaction කියන එක එන්න පටන් ගත්තා. ඉතින් මට තේරුණා මගේ ඊළඟ ජීවිතය මං හිතන්නේ මේක මම enjoy කරනවා. මේකේ මං හොඳයි. මට යම් කිසි දෙයක් කරන්න පුළුවන්. ඒ එක්කම මට තේරුණා මම පුහුණු කරපු ළමයි සෑහෙන්න මාව විශ්වාස කරන්න ගත්තා. ඒ කියන්නේ මම පුහුණු කරන විදියට ඒ කියන්නේ මම හරි open minded විදියට පුහුණු කරන්නේ. මගේ හරි transparent. ඒ කියන්නේ මම කියන දේ තමයි මම පේන මනුස්සයා තමයි මම. ඉස්සරහට එක්කෙනා පස්සේ නෑ. ඉතින් හරියට මාව trust කළා ඒ වගේ පටන් ගත්තා. ඉතින් මම හරියට enjoy කරන්න පටන් ගත්තා coach කරන එක. මම අදටත් මම බෝලේ අතට අරන් ළමයින්ට බෝලේ විසි කරන්නේ මම ප්‍රැක්ටිස් පටන් ගත්ත වෙලේ ඉඳන් එක විනාඩියක් නිකන් ඉන්නේ නැහැ. මම හරියට එන්ජොයි කරන දෙයක්. ඉතින් මම හිතන්නේ ඒක හරිම වැදගත් තමන් ඊළඟට තමන්ගේ ඊළඟ ජීවිතේ මොකද්ද කියලා තෝරගන්න ඕනේ. හොඳයි අවිෂ්ක. එහෙනම් දැන් මම පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක් අහන්න කැමතියි. මේක මගේ ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා ඔබට ප්‍රසිද්ධ මාධ්‍යයක මේ මාතෘකාව කතා කරන්න අකමැති නම් ඔබට උත්තර නොදීනටත් පුළුවන්. දැන් මෙච්චර ඔබ කතා කරා පාසල් ක්‍රීඩකයන් ගැන, වයස අවුරුදු 19 පහළ ක්‍රීඩකයන් ගැන, ඒ වගේම ක්‍රීඩා සමාජ පුහුණු කිරීම මේ ආදී කාරණා ගැන කතා කළා. නමුත් මා දන්නා කාරණයක් තමයි ලංකාවේ හිටපු විශිෂ්ටතම පිටිකරුවන්. ඒ වගේම ලෝක පූජිත පිටිකරුවන් ශ්‍රී ලංකාව බිහි කරපු 200 පිට 200 ගහපු ටෙස්ට් ක්‍රීඩකයන් සමහර අවස්ථාවලදී ඔවුන්ගේ ජාතික පුහුණුකරු ඉන්නවා, තමන්ගේ නිත්‍ය පිටිකරණ පුහුණුකරු ඉන්නවා, ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරනවා, විදේශ සංචාරවල නිතරම නිරන්තරයෙන්ම නිරත වෙලා ඉන්නවා. ඒ හිටියත් තමන්ගේ පිටිකරණ යම්කිසි ගැටලුකාරී තත්වයක් තිබුණ අවස්ථාවලදී ඔබට කතා කරනවා, ඔබව සම්මුඛ වෙනවා සහ ඔබත් එක්ක ඒ ගැටලු විසඳා ගන්න ආකාරයේ ඉතිහාසයක් තියෙනවා. ඔබ බොහොම රහසිගතව සියල්ලෝගෙම ගෞරව ආරක්ෂා වෙන පරිදි ඒ දේ පහුගිය කාලෙදී කෙරුවා. මෙහෙම හැකියාවක් මෙහෙම කුසලතාවයක් අර සියුම් තැන් හොයලා විශිෂ්ට ක්‍රීඩකයන්ගේ හදන්න තියෙන ඉතා සියුම් තැන් ඒ වගේ තැන් හදන්න හැකියාවක් කුසලතාවයක් ලැබුණේ කොහොමද? මන්ද මෙහෙමයි හරි මම ඔකට මෙහෙම පටන් ගන්නවා. පුහුණුකරුවෙක් කියන්නේ බැට් එක අල්ලලා බෝලෙට ගහන එකවත් බෝලේ කොහොමද අල්ලන්නේ කියනවත් පන්දුව අතට අරන් කොහොමද බෝලේ යවන්නේ කියන එකවත් නෙවෙයි. විතරක් නෙවෙයි. ඊට වඩා පුහුණුකරුවෙක් කිව්වම මේ පුහුණුකරුවා කියන නම සහ ඒ පුද්ගලයාගේ භූමිකාව ඉතාමත් වෙනස් නෙවෙයි ඉතාමත් විශාලයි. ඒක යනවා එක එක පැතිවලට. ඉතින් මම සාමාන්‍යයෙන් ඉස්සල්ලාම මම මෙහෙම කිව්වොත් මගේ රහස් තියෙනවා මම සහ ක්‍රීඩකයන් අතර. ඒක මම සහ ක්‍රීඩකයා සහ උඩ කවුරු හරි ඉන්නවා නම් ඔහු විතරයි දන්නේ. ඒ විශ්වාසය මම ක්‍රීඩකයන්ට දීලා තියෙනවා. මොකද ක්‍රීඩකයෙක් සමහරලාට අපි කියමු හොඳට perform කරන්නේ නැහැ කියලා. perform කරන්නේ නැතිකොට ඒක ක්‍රිකට් ප්‍රශ්නයක්ම වෙන්නත් පුළුවන්. ඒක වෙන ප්‍රශ්නයක්. ඒක ක්‍රිකට් වලට අදාළ නැති ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඔව් ඒක ක්‍රිකට් වලට ගෙනල්ලා තියෙනවා. ගෙදර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඒ වගේ දෙයක් දැනගන්න තමන් ක්‍රීඩකයාගේ විශ්වාසය දිනා ගන්න ඕනේ. ක්‍රීඩකයා තමන්ව ට්‍රස්ට් කරන්න ඕනේ ඕනම දෙයක් ඇවිල්ලා කියන්න. ඉතින් ඒ தත්ත්වෙට මම හිතන්නේ මම විශ්වාසය දිනන් තියෙනවා. ඔබ කියන මම දන්නවා ඔබ කතා කරන ක්‍රීඩකයෝ කවුද කියලා. ඒගොල්ලෝ ඒ தත්ත්වෙට මාව විශ්වාස කරනවා. ඉතින් ඒකින්ද දැන් සාමාන්‍යයෙන් ජාතික තලයේ ක්‍රීඩකයෙක් එක්ක මොන හරි අපි කියමු ටෙක්නිකල් වැඩක් කරනවා නම් හරි සියුම් අපි කියන ෆයින් ටියුනින් වගේ දෙයක් තමයි කරන්න තියෙන්නේ. මොකද ඔහු ජාතික තලයට ගිහිල්ලා ඒ ටෙක්නික් එකත් එක්ක ක්‍රීඩා කරලා හොඳින් ක්‍රීඩා කරලා තියෙන ක්‍රීඩකයෙක්. ඉතින් පොඩි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉස්සෙල්ලාම හොයන්න ඕනේ ප්‍රශ්නේ කොහෙද කියලා. සමහරට ඒක ටෙක්නිකල් වෙන්න පුළුවන්. සමහරලාට ඒක මෙන්ටල් වෙන්න පුළුවන්. සමහරලාට ටැක්ටිකල් වෙන්න පුළුවන්. සමහරට මෙන්ටල් ටැක්ටිකල් තුනම නෙවෙයි. සමහරලාට ගෙදර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඕක තේරුම් ගන්න පුහුණුකරුවා ඔයිට වඩා විශාල අර ලොකු කෝණයකින් බලන්න ඕනේ ක්‍රීඩකයා දිහා. ක්‍රීඩකයා ඇයි අපි දැන් ඔබ අහපු ප්‍රශ්න ගත්තොත් ඇයි ඔහුට ජාතික පුහුණුකරුවෙක් ඉන්නවා. ජාතික පිටිකරණු පුහුණුකරුවෝ ඉන්නවා. ඒගොල්ලොත් නැතුව මේ මාත් එක්ක එකට ක්‍රීඩා කළා මාත් එක්ක එකට ක්ලබ් එකේ ක්‍රීඩා කළා මාත් එක්ක එකට පොඩි කාලේ ක්‍රීඩා කරපු මගේ ළඟට එන්නේ ඇයි කියන හේතුව මම දැනගන්නවා. ඒක තමයි මගේ ප්‍රශ්නයත්.
ඉතින් ඒකයි මම කියන්නේ පුහුණුකරුවෙක් වුණාම අපි දැන් මම අවුරුදු 10ක ළමෙක්ට කතා කරන විදිය සම්පූර්ණ වෙනස්. අවුරුදු 16 17 වෙනකොට ඒ ළමයාට මම කතා කරන විදිය වෙනස්. ජාතික මට්ටමේ ළමෙක්ට මම කතා කරන විදිය වෙනස්. ඉතින් ඒ ළමයා සමහර ළමයි ඉන්නවා කියන දේ හරියම කෙටියෙන් හරි සිම්පල් විදිහට කියන්න ඕන. මොකද ඕනාට වඩා ඉන්ෆර්මේෂන් දුන්නොත් ඕනාට වඩා ಜಾති කිව්වොත් ඒ ළමයාට එක ඉන්ෆර්මේෂන් එකක්වත් ඔලුවට යන්නේ නැහැ. සමහරු ඉන්නවා කියන දේ හොඳට අහන් ඉඳලා ඒක ඔලුවට යනවා. සමහරුන්ට කොච්චර කිව්වත් ඒක තේරුම් ගන්න පෙන්වන්න ඕනේ. පෙන්නලා දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි කරන්න ඕනේ කියලා. එතකොට ඒ ළමයා තේරුම් ගන්නවා. සමහරු කියන දේත් අහන් ඉඳලා පෙන්නන දේත් බලලා ඔව් ඒක try කරලා බලනවා. ඒ අපි කියන දේ try කරලා බලලා තමයි ඔව් නිගමනයකට එන්නේ මේක හරිද වැරදිද. ඉතින් එක එක කට්ටියට එක එක පුහුණු කරනකොට එක බොක්ස් එකක් ඇතුලේ ඉන්න බෑ. එක රාමුවක් ඇතුලේ ඉන්න බෑ. එක හැන්දෙන් බෙදන්නත් බෑ. ඔව් ක්‍රීඩකයන්ට සලකනකොට හැමෝටම එක විදිහට සලකන්න ඕනේ. හැමෝටම දෙන ගරුත්වය එක විදිහට දෙන්න ඕනේ. නමුත් පුහුණු කරන්න ආවම හැමෝටම එක හැන්දෙන් බෙදන්න බෑ. ඒක එක එක පුද්ගලයාගේ කැපැසිටි එක අනුව එක එක ළමයා ක්‍රීඩා කරන මට්ටම අනුව ඒ ළමයාගේ මානසික මට්ටම අනුව ඔය දේවල් වෙනස් වෙනවා. ඊළඟට දැන් ඔබ වයස අවුරුදු 19 පාල කණ්ඩායම බාරගත්තාම ඒකත් එක්ක තියෙන විශාල අභියෝගයක් තියෙනවා. ඉස්සර පුහුණු කරවන්න තිබුණ නැති අභියෝගයක් දැන් තියෙනවා. ඒක තමයි මේ හදන ක්‍රීඩකයා ක්‍රීඩාවේ ආකෘති තුනටම ගැලපෙන ක්‍රීඩකයෙක් ලෙස හදන්න අවශ්‍ය වෙනවා. මොකද දැන් ඒක තමයි හැමෝගෙම ආශාව. ටෙස්ට් ගහන ආශාව තියෙනවා. ඒකේ තියෙන ප්‍රෞඩ බව සහ ඒකේ තියෙන ඒ ගෞරවණීය බව නිසා. ඒ වගේම එක්දින තරඟවලට තියෙන ජනප්‍රියත්වය, ඒ වගේම එක්දින තරඟවලට තියෙන ඒ ලෝක කුසලානෙට තියෙන ඒ විශිෂ්ටත්වය, ඒ ගෞරවය නිසා එතෙන්ට ලොකු ආසාවක් තියෙනවා. ඒ වගේම 2020 එක්ක විවිධ ගිවිසුම් අත්සන්වනවා, ඒ වගේම ලීග් තරඟ ක්‍රීඩා කරනවා, ඒ ඔස්සේ ගොඩක් මුදල් ඒ ගැවසෙනවා ඒ වටේට. මේ ඔක්කොම නිසා හැම ක්‍රීඩකෙක්ම ආසයි මේ ආකෘති තුනම ක්‍රීඩා කරන්න. කොහොමද ආකෘති තුනටම ගැලපෙන ක්‍රීඩකයෙක් හදන්නේ? ආකෘති තුනටම ගැලපෙන ක්‍රීඩකයන් මම පුහුණුකරුවෙක් වශයෙන් විශ්වාස කරන දෙයක් යම් ඒ කියන්නේ තරුණ ක්‍රීඩකයෝ වැඩිපුර ක්‍රීඩා කරන්න ඕනේ longer version එක. දින දෙකේ දින තුනේ තරඟ. මම හිතන්නේ දින දෙක දින තුන තරඟ වලින් තමයි තමන් ක්‍රිකට් ඉගෙන ගන්න. තමන් ක්‍රිකට් ඉගෙනගෙන තමන්ගේ අර මම කතා කරපු අඩිතාලම හරියට දාගත්තට පස්සේ එතනින් ඔබට ඊළඟ දේවල් වලට යන්න පුළුවන්. දැන් මම ඔබගෙන් නිකන් ප්‍රශ්නයක් අහුවොත් ආමන්ත T20 ක්‍රිකට් වලින් ජාතික තලයට ක්‍රීඩා කරන්න ඇවිල්ලා ටෙස්ට් තරඟවලත් හොඳින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ 5 දෙනෙක්ගේ මරණ ඔබගේ නම් කියන්න කිව්වොත් මම හිතන්නේ ඔබේ ඔළුවට එනවා ඇති කියලා. නෑ කියන්න බෑ. හැබැයි මම ඔබගෙන් අහුවොත් ටෙස්ට් තලයේ ටෙස්ට් ක්‍රිකට් හොඳින් ක්‍රීඩා කළා පසු කාලෙක T20 තරඟවලත් හොඳින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ 5 දෙනෙක් කියන්න කිව්වොත් මම හිතනවා ඔබට ඕන තරම් නම් කියන්න පුළුවන් කියලා. ඕන තරම් කියන්න පුළුවන්. ඉතින් මම කියන්න හදන්නේ අර අඩිතාලම අර අත්තිවාරම ළමයින්ට තරුණ ළමයින්ට දානවා නම් මගේ ඔපිනියන් එක හැටියට දින දෙකේ දින තුනේ තරඟ ක්‍රීඩා කරලා තමයි තමන්ගේ අත්තිවාරම හරියට දාගෙන ක්‍රීඩාව දියුණු කරගත්තට පස්සේ ඒක තැනකට ගෙනාවට පස්සේ පුළුවන් එතනින් ඔවුන්ට 50 over ක්‍රිකට් T20 ක්‍රිකට් එතනින් ඔබට ගිහිල්ලා ඔය ෆ්‍රැන්චයිස් ක්‍රිකට් එහෙම ක්‍රීඩා කරන්න. හොඳයි. ඒත් එක්කම මේ ක්‍රීඩකයින්ගේ විනය ගැන වෙන කවරදාකටත් වඩා මේ කාලවකවානුවේ කතාබහට ලක් වෙනවා. ඒකට හේතුව අපි හැමෝම දන්නවා. ඒවා නැවත අපි හරවස්සන්න අවස්ථාවක් නැහැ. නමුත් ක්‍රීඩකයින්ගේ විනය කියන මාතෘකාව ගැන කතා කරද්දී පුහුණුකරුට කොයි වගේ භූමිකාවක්ද තිබෙන්නේ? මම හිතන්නේ අබන්ත මම මෙහෙම කිව්වොත් විනය පටන් ගන්න ගෙදරින්. විනය පටන් ගන්න ගෙදරින්. අපි පුහුණුකරු විදියට ඉන්නේ අපි කියමු මේ ළමයින්ට ක්‍රිකට් කියන ඉනිමක තියෙනවා. ඔය ඉනිමක නගින්න උදව් කරන්න තමයි අපි පුහුණුකරුවෝ ඉන්නේ. ඔය ඉනිමක නගින අතරේ කකුල තියෙන තැනක් බුරුල්ල එහෙම වෙලා තිබුණොත් අපි ඉන්නේ ඕක තද කරලා දෙන්න. කකුල තියෙන තැන කැඩලා තිබුණොත් අපි අත තියලා කියනවා අපි අත තියලා නගින්න කියලා. ඉතින් අපි පුහුණුකරු වශයෙන් ඉන්නේ ඔවුන්ගේ දක්ෂතා ගෙනල්ලා මේවා ගෙනල්ලා ඔවුන් හොඳ ක්‍රීඩකයෝ කරලා ඊළඟ මට්ටමට දාන්න.
ඉතින් විනය කියන එක පටන් ගන්න ඕනේ ගෙදරින්. පටන් අරගෙන අපේ ළඟට ආවට පස්සේ අපිට තියෙන්නේ ඒක තව පොඩ්ඩක් දියුණු කරලා තව පොඩ්ඩක් ඔපමට්ටම් කරලා ඉස්සරහට අරන් යන්න. ඉතින් අපේ පුහුණු කරුව කරෙත් ඕක. අපේ ගෙවල් වල විනය පටන් ගත්තේ ගෙදරින්. ගෙදරින් ලයල් මෙන්ඩිස් ළඟට අවුරුදු 8න් යනකොට එයා අපිට කියනවා තනිකර සුදු විතරයි අඳන් එන්න පුළුවන්. ඒ කියන්නේ මේස් එකක ඉරක්වත් තියෙන්න බෑ. සපත්තු දෙක සුදු හුණු ගාලා අරන් යන්න ඕනේ. සපත්තු කිලුට වෙලා තියෙන්න බෑ. ඒ කාලේ තිබුණ පැඩ්සේ මාර හුණු ගාන පැඩ්ස්. ඒවා සුද්ධ කරන්න ඕනේ. හැමදේම සුද්ධ කරලා අරන් යනවා. ඉතින් එයා කරේ අපේ ක්‍රිකට් ඩිසිප්ලින් ටික හදපු එක. හැබැයි අපේ ඩිසිප්ලින් එක ගෙදරින් ඒක හදලා තමයි යා ළඟට යවුවේ. ඉතින් එයා ඒ ගෙදරින් හදපු ඩිසිප්ලින් එක ක්‍රිකට් ඩිසිප්ලින් අපිට ගෙනල්ලා තව ටිකක් ඔබමට්ටම් කරමු එක් කරේ. ඉතින් අපි පුහුණු කරුවෙක් වශයෙන් ඔව් ඩිසිප්ලින් හරියට බලපානවා. මොකද තමන්ගේ ක්‍රිකට් ඩිසිප්ලින් හොඳයි කියන්නේ තමන්ගේ ජෙනරල් ඩිසිප්ලින් උත් හොඳ වෙන්න ඕනේ. ඉතින් අපි දැන් මම කරන මේ දවස්වල කරන දේ කිව්වොත් 19 පාල කණ්ඩායම නම් මම බලන්නේ මම ක්‍රිකට් ක්‍රීඩකයාගේ ක්‍රිකට් හොඳ කරනවා වගේම මම ඒ ළමයා හොඳ පුද්ගලයෙක් විදිහටත් මම ඉදිරියට යන එක මගේ වගකීමක් වෙනවා එක පැත්තකින්. ඔහුගේ ක්‍රිකටුත් මම දියුණු කරන්න හදන්නේ. ඒ වගේම පුද්ගලයෙක් විදිහටත් ඔවුන් මගේ ළඟින් අනිත් තැනට යනකොට හොඳ පුද්ගලයෙක් වෙලා ඉස්සරහට යනවා බලන්න තමයි මම උත්සාහ කරන්නේ. ඔබට නොතිබුණ අභියෝගයක් දැන් කාලේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තියෙනවා. ඒ තමයි මේ සමාජ මාධ්‍ය කියන අභියෝගය. දැන් සමාජ මාධ්‍ය වලින් බැහැර වෙලා ඉන්න කිව්වොත් එහෙම තරුණ ක්‍රීඩකයෙකුට මම හිතන්නේ ඒක කරන්න පුළුවන් දෙයක් කියලා. මොකද 100%ක්ම ක්‍රීඩකයන් සමාජ මාධ්‍ය වල යම් කිසි දෙයකට නිරත වෙලා ඉන්නවා නැත්නම් ග්‍රහණය වෙලා ඉන්නවා. මේ සමාජ මාධ්‍ය භාවිතය එපා කියන එක නෙමෙයි. සමාජ මාධ්‍ය භාවිතය තමන්ගේ ක්‍රීඩාවට බාධාවක් නොවන පරිදි කළමනාකරණය කර ගැනීම ගැන මේ කාලේ ක්‍රීඩකයන්ට කියලා දෙන්න අවශ්‍ය නේද? ඔබ හරි දේ කිව්වා කළමනාකර ගැනීම කියන. අපිට සමාජ මාධ්‍ය භාවිතය තානම් කරන්නවත් එපයි කියනවත් බෑමන්ද. අපි ඒගොල්ලෝ ක්‍රීඩකයෝ දැනගන්න එපයි කියන නෝඩක් කොහොමද ඒක බැලන්ස් එකේ අරන් යන්නේ කියන එක අපි ඔවුන්ට පහදලා දෙන්න ඕන. සමාජ මාධ්‍ය කියන එක ඔබ පාවිච්චි කරන්නේ මොන හේතුවටද කියන එක අපි ඔවුන්ට කියලා දෙන්න ඕනේ. වැඩිහිටියෝ වශයෙන් පුහුණු කරුවෝ වශයෙන්. සමාජ මාධ්‍යයක් පාවිච්චි අපි හිතමු සමාජ මාධ්‍ය ජාලාවල වැඩිපුර ගවේෂණ ක්‍රීඩකයෝ දැන් සමාජ මාධ්‍යයකින් තමන් හොඳට ක්‍රීඩා කරලා තමන්ගේ ගුණ වර්ණනා කරනවා. ඒ වගේම නරකට ක්‍රීඩා කරපු දවසට අනිත් පැත්තට ඊට වඩා සමාජ මාධ්‍ය වලින් ගහනවා. එහෙමනම් තමන්ගේ මෙන්ටලි තමන් ස්ට්‍රෝං වෙන්න ඕනේ ඒ දෙකම එක විදිහට ගන්න. හොඳට ක්‍රීඩා කරනකොට ගුණ වර්ණනා කරනකොට හොඳට ගන්නයි. පොඩ්ඩක් නරකට ක්‍රීඩා කරනකොට ඒකට සමාජ මාධ්‍ය වලින් ගහනකොට තමන් ඔළුවෙන් වැටෙනවා නම් ඒ කියන්නේ තමන්ගේ සමාජ මාධ්‍ය සමාජ ජාලා කළමනාකරණය හොඳ නැහැ. ඉතින් මම කියන්නේ හැම දෙයකම තියෙන්න ඕනේ ලිමිට් එකක් තියෙන්න ඕනේ. සමාජ මාධ්‍ය තුලින් ජීවත් වෙන්න බෑ. සමාජ මාධ්‍ය තුලින් හොඳ දෙයක් ගන්න පුළුවන් නම් තමන්ට යම් කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් ඒ ටික අරගෙන තමන්ගේ කොන්සන්ට්‍රේට් කරන්න ඕනේ තමන් කරගෙන යන දේ. ඉතින් ඔබ කිව්ව වචනේ හරියටම හරි. මම කියන්න හදපු දේ තමයි ඔබ කිව්වේ. මම කවදාකවත් පුහුණු කරුවෙක් වශයෙන් මේක කරන්න එපා මේක කරන්න කියලා කියන්නේ නැහැ. මම කියන්නේ ඕගොල්ලෝ කරගෙන යන දේවල් ඕගොල්ලෝ හරියට කරන්න ඕනේ. ඒක කළමනාකරණය කරන්න දැනගන්න ඕනේ. ඉතින් අපි කතා කරනවා ස්ට්‍රීට් ස්මාර්ට් වෙන්න ඕනේ කියලා. අපි වුණත් ඉස්කෝලේ යන කාලේ පොඩි හොර වැඩක් දෙයක් කරනවානේ. ඕක ඇත්තනේ කතාව. හැබැයි ඒ කරන පොඩි හොර වැඩේ දෙක ටීචර්ටවත් කාටවත් අහුවෙන්නේ නැති වෙන්න කරන්න ඕනේ. ඒ අහුව නොවි කරන්න තමන්ගේ උඩටට්ටුව හොඳ වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මම කියන්නේ ස්ට්‍රීට් ස්මාර්ට්නස් එක කියලා. මම මේ ආන් ඉන්න බව පුතාලව එන්කරේජ් කරන්නේ හොර වැඩ කරන්න කියලා. මම කියන්නේ ඉතින් අපි ඔක්කොම ඉස්කෝලේ යන කාලයක් තිබුණානේ අපිටත්. ඉතින් අපි ඔය කවුරු හරි කියලා තියනවා මම හොර වැඩක් කරලා නැහැ කියලා ඉස්කෝලේ යන කාලේ මේ කාගේවත් දෙයක් හොරකම් කරන එක නෙවෙයි. ඔය නිකන් ඉස්කෝලේ කට් කරලා පයින් ඒවා අරවා මේවා කරලා නැත්තම් මං හිතන්නේ ඒක ලොකු බොරුවක්. ඉතින් ඒකත් අහු නොවෙන්න කරන්න තමන් ස්ට්‍රීට් ස්මාර්ට් වෙන්න. ඉතින් හරි මම හිතන්නේ හරි ඉම්පෝටන්ට් හරිම වැදගත් දෙයක් තමයි අමන්ත මේ තමන්
ඉක පොතපතේ දැනුම වගේම තමන් මේ සමාජයේ ජීවත් වෙන දැනුමත් ලබා ගන්න එක. මේ සමාජය ඇතුළට ගිහිල්ලා ජීවත් වෙන්නේ කොහොමද කියන එක කළමනාකරණය කරගන්න එක හරිම වැදගත් දෙයක්. දැන් පොඩක් අපි වෙනත් පැත්තකට හැරමු. දැන් ලංකාවේ ක්‍රිකට් ආකෘතිය ගත්තට පස්සේ චුට්ටක් විතර අමාරු තැනක් තමයි මේ තේරුම් කමිටුව ප්‍රධානියා සහ තේරුම් කමිටුව ඉන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා යටතේ. ඔහු විසින් නම් කරන කමිටුවක් තිබෙනවා. ඒ වගේම ප්‍රධාන පුහුණුකරු ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. නැත්නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය නැත්නම් පාලනය කරන ආයතනය සතු තමයි ප්‍රධාන පුහුණුකරු ඉන්නේ. ඉතින් පහුගිය කාලවලදී අපි විවිධාකාරයේ චෝදනා කළා, විවිධාකාරයේ මතාන්තර ගැන අපි අහුවා මේ ප්‍රධාන පුහුණුකරු සහ තේරුම් කමිටුව අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව. ඔබ විශ්වාස කරන්නේ ප්‍රධාන පුහුණුකරු සහ තේරුම් කමිටුව අතර කොයි වගේ සම්බන්ධතාවයක් තිබිය යුතුයි කියලාද? මං හිතන්නේ සෑහෙන ලොකු සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. මොකද අපි ඔක්කොම එක පැත්තට අදින්න ඕනේ අමන්ත. අපි කරන දේ හරි එජෙන්ඩා එකක් ඇතුව කරන්න ඕනේ. වෙන හිඩන් එජෙන්ඩා තියෙන්න බෑ. තමන් දැන් මම පුහුණුකරුවෙක් විදියට නම් මම හැමදේම කරන්නේ 19 15 කණ්ඩායමෙන් හොඳ ක්‍රීඩකයෝ බී කරලා ඉන් ඔබට ලංකාවේ ක්‍රිකට් දියුණු කරන්න. තේරීම් කමිටුවේ හරියට තේරීම් කරන්න ඕනේ ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් හරි තීරණයක් කරන්න ලංකාවේ ක්‍රිකට් දියුණු කරන්න. වෙන එජෙන්ඩාස් තියාගෙන වැඩ කරන්න බෑ. ඉතින් පුහුණුකරුවෝ, තේරීම් කමිටුව, පාලක මණ්ඩලය මේ හැමෝම මං හිතන්නේ එක පැත්තකට අදින්න ඕනේ. ඒ පැත්ත ඇවිල්ලා ලංකාවේ ක්‍රිකට් දියුණු කරන එක. ඒ වගේම අවිෂ්ක ලංකාවේ ජාතික කණ්ඩායමේ පිතිකරුවන් දිහා බැලුවට පස්සේ මෑත කාලේ අපි දැකපු දෙයක් තමයි පිතිකරුවන්ගේ ස්ථාවරත්වය කියන එක ගිලිහිලා තියෙනවා. සමහරලාට කොයි අංකයේ කවුද ක්‍රීඩා කරන්න කියන එක පිළිබඳව ස්ථාවරත්වයක් නැති තත්ත්වයකටපත් වෙලා තියෙනවා. හෙට මම ක්‍රීඩා කරනවද කියන එක පිළිබඳව ස්ථිරත්වයක් නැති වෙලා තියෙනවා. මේ වගේ ස්ථාවරත්වයේ ගිලීම ඇයි සිදු වෙලා තියෙන්නේ මේ තරමටම? අපි සාමාන්‍යයෙන් ෂෝට් ටර්ම්, මීඩියම් ටර්ම්, ලොන්ග් ටර්ම් කියලා ප්ලෑන් එකක් දාගන්න ඕනේ. දාගෙන ඔය ඕවා අචීව් කරන්නේ කොහොමද කියලා ප්ලෑන් එක වගේම මේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්නේ කොහොමද, ඒවා අචීව් කරන්නේ කොහොමද කියන එක අපි කතා කරලා සලකලා බලන්න ඕනේ. සමහර වෙලාවට අපි ඉක්මන් ප්‍රතිඵල හොයනවා. පොඩි ෂෝට් කට් වලින් ගිහිල්ලා ඉක්මන් ප්‍රතිඵල හොයන්න බලනවා. මම හිතන්නේ ඔය ඉක්මන් ප්‍රතිඵල හොයන්න යන එක තමයි ඒක අපි හැමෝම ඉවසීමෙන් කරන්න ඕන එකක්. ප්‍රේක්ෂකයෝ වශයෙන්, පුහුණුකරුවෝ වශයෙන් හැමෝම අපි ඉවසීමෙන් කරන්න ඕන දෙයක්. මම එතන දකින්නේ ට්‍රාන්ස්පරන්සි එක. ඒ කියන්නේ දැන් අපිට තියෙනවා නම් ෂෝට් ටර්ම්, මීඩියම් ටර්ම්, ලොන්ග් ටර්ම් කියලා ප්ලෑන් තුනක්. ඔය තුන මම හිතන්නේ බලන් ඉන්න ප්‍රේක්ෂකයා පවා දැනගන්න ඕන. අපි කෙටි කාලීන ප්ලෑන් එකේ අපි මේකයි කරන්න හදන්නේ. හැබැයි අපි දිගු කාලීන අපි මාස 6ක් 8ක් යනකොට අපි ඉන්න හදන තැන මෙතන. හැබැයි අපේ දිගු කාලීන ප්ලෑන් එක අවුරුදු 2ක් යනකොට මෙන්න මේක. එතකොට අපි ඕක හැමෝම දැනගෙන හිටියානම් ඔය ප්‍රශ්න වැඩිපුර අහන්නේ නැහැ. ඉතින් අර කෙටි කාලීන ප්ලෑන් එක හරියේ නැති වුණ ගමන් ඒක ටක් ගාලා ප්ලෑන් එක වෙනස් කරලා තව මොනක් හරියක් කරන්න ගියාම ඔන්න ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඔය කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන කියන මේවා තුන ගෝල්ස් තුනක් හදාගෙන ඕක අචීව් කරන්නේ කොහොමද කියලා ප්ලෑන් එකක් දාගෙන ඒ ප්ලෑන් එක තුල හිටියානම් හැබැයි ඉවසීමෙන් වැඩ කරන්න ඕන. සමහරවිට කෙටි කාලීන අපිට තියෙන රිසල්ට්ස් අපි ඕන පැත්තට යන්න නැති වෙන්න පුළුවන්. සමහරවිට කෙටි කාලීන ප්ලෑන් එක වෙන්නේ නැතුව අපේ මැද එක ඉටු වෙන්න පුළුවන්. හැබැයි අපිට ඕක ඉවසීමෙන් වැඩ කරන්න ඕන. ඉතින් ඔය ප්ලෑන් එකක් හදාගෙන ඔය ප්ලෑන් එක ඇතුලේ හිටියනම් මං හිතන්නේ අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම අවිෂ්ක දැන් මේ තව දෙයක් තමයි මේ විනිං මොමන්ටම් කියන එක. දැන් ඉස්සර කාලයක් තිබ්බා ශ්‍රී ලංකා කණ්ඩායම දිනනවම තමයි. ඒ කියන්නේ පරදින්න ගියත් තරගයක් අන්තිම මොහොතේ හරි දිනනවා. මොකද ඒක ලයිෆ් ස්ටයිල් එකක් කරලා තිබ්බා. ඒක රටාවක් බවට පත් කරලා තිබ්බා. අනිවාර්යෙන් දිනනවා. ඒක එක තරගයක් පරදුනත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟ තරග ආපහු විනිං මොමන්ටම් කියන එක එනවා. රිද්ම ඇඟට වෙලා තියෙනවා. නමුත් දැන් අපිට මේ දිනා ගන්න තරගයක් ඔන්න මෙන්න ආවත් අර දිනන රිද්ම හොයාගන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ හේතුව? අපි කියනවා අර විනිං මොමන්ටම් එකට වැටෙන්න ඕනේ ආයි කියලා නේ. ඒක අර ඕනම දෙයක මොමන්ටම් එකක් තියෙනවනේ. ඕක මං හිතන්නේ ගොඩක් තියෙන්නේ කොන්ෆිඩන්ස් වල ප්‍රශ්නයක්, ආත්ම විශ්වාසය. මම හිතන්නේ අපි කණ්ඩායමක් විදියට අපි අර මම කිව්වේ අපි විශ්වාසය කරන්න ඕනේ. තමන්ගේ ආත්ම ශක්තිය තියෙන්න ඕනේ, තමන්ට විශ්වාසය තියෙන්න ඕනේ අපිට තරගය දිනන්න පුළුවන් කියලා.
අපිට ඕනම කණ්ඩායමක් එක්ක තරගයක් දිනන්න පුළුවන් කියන විශ්වාසය Taman තුල තියෙනවා. අපි මේක ගහලා බලමු හරි ගියොත් දිනමු එහෙම නෙවෙයි. ඒ විශ්වාසය තියෙන අතරතුර මේ තරගය අපි ජයග්‍රහණය කරන්න මොනවාද කරන්න ඕනේ? අපි විශ්වාස කරනවා ඉස්සෙල්ලා අපි හොඳයි. අපේ ටීම් එක හොඳයි. අපේ ළඟ ඇති වෙන්න දක්ෂතාවය තියෙනවා. අපි ක්‍රීඩා කරන කණ්ඩායමත් එක්ක තරගය ජයග්‍රහණය කරනවා. ඒකේ අඩුපාඩුවක් නැහැ. හැබැයි ඊට පස්සේ අපි මේ තරගය ජයග්‍රහණය කරන්න මොනවාද කරන්න ඕන දේවල්? පිතිකරණය නම් පිතිකරු වශයෙන් අපි මොනවාද පිතිකරණු යුනිට් එකක් විදියට අපි මොනවාද අචීව් කරන්න හදන්නේ? අපි කියමු එක බෝල කෙනෙක් ඉන්නවා කියලා. අපි කියමු අපි ක්‍රීඩා කරන කාලේ වසීම් අක්‍රම් කියලා. සමහරවිට අපි හිතනවා රයිට් වසීම්ට අද පළවෙනි ඕවර් පහේ කඩුල්ලක් නොදී අපි ක්‍රීඩා කරනවා. හැබැයි ඉතින් වසීම්ගෙන් විතරක් බේරිලා බෑ. එතකොට වකා ඉන්නවා, ෂොයිබ් ඉන්නවා, ඔය ඔක්කොම බේරෙන්න ඕනේ. ඉතින් අපි නිකන් පොඩි ප්ලෑන් එකක් දාගන්නවා. අපි මේ තරගයේ පළවෙනි ඕවර් පහේ මෙයා තමයි මේ කාලේ හොඳටම පන්දු යවන්නේ. මෙයා තමයි අන්තිම තරග 3-4 ඉක්මනට අලුත් බෝලෙන් කඩළු අරන් තියෙන්නේ. අපි හැමුණොත් මෙයාව වහනවා. මෙයාට කඩළු නොදී ක්‍රීඩා කරන ලකුණු වැඩි ආවනේ තුනට කමක්. ඒ වෙලාවට පන්දු යවන්නේ අපි ඒ පිටිකරණයේ පැත්තේ. අපි පන්දු යවන්න ගියාම අපි බලනවා රයිට් අපි කියමු ඉන්සමාමුල්ලක් කියමු නිකම් පාකිස්තාන ක්‍රීඩා කට්ටිය මේ කණ්ඩායම ගත්තේ ඉන්න. ඉන්සමාම් තමයි මේ දවස්වල ෆෝම් එකේ ඉන්නේ. එහෙනම් අපිට තරගය ජයග්‍රහණය කරන්න මෙයාව අපි අවුට් කරනවා. අවුට් කරනවා අපි කොහෙන්ද අවුට් කරන්නේ? කවුද අපේ මෙයාව අවුට් කරන්න පුළුවන් ඉන්න පන්දු යවන්නා සහ දෙදෙනා. ඉතින් ඔය වගේ අපි ඉස්සල්ලාම ආත්ම විශ්වාසය තියෙන්න ඕනේ අපිට තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. අපි විශ්වාස කරන්න ඕනේ අපිට පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා අපි මොනවාද යොදා ගන්න අපේ ටැක්ටිකල් පැත්ත. ඔය 3-4 ප්ලෑන් කරන එක මං හිතන්නේ එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඉතින් ඔය 3-4 හරියට අපි ප්ලෑන් කරගත්තොත් අපිට ආයි තරග ජයග්‍රහණය කරන එක මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද මම විශ්වාස කරනවා මේ ලංකාවේ මොකක් හරි හේතුවක් ඉඳලා අපි සෑහෙන්න කියන්නේ ටැලන්ට් එක ප්‍රොඩියුස් කරනවා. ඒ කියන්නේ දක්ෂතාවයේ තියෙන ක්‍රීඩකයන්ගෙන් කිසිම අඩුපාඩුවක් නැහැ. අපි ඔය පොඩි දේවල් ටික හදාගත්තොත් මං හිතන්නේ අපි අපේ ක්‍රිකට් ඉදිරියට සාර්ථක වෙන්න එක වැඩි දුරක නැහැ. ඔබ බොහෝ පුහුණුකරු යටතේ ක්‍රීඩා කරලා තිබෙනවා. ඒ අතර සමහර අය ඉන්නවා ඇති ගොඩක් කතා කරන අය. සමහර අය ඇති වැඩියෙන් කතා කරන්නේ නැහැ. අඩුවෙන් කතා කරන අය ඉන්නවා වෙන්න පුළුවන්. සමහර අයගේ බොඩි ලැන්ග්වේජ් එක කතාවට වඩා පවර්ෆුල් වෙන්න පුළුවන්. ඔබ පුහුණුකරුවෙක් විදිහට ඔබගේ මතය ඉදිරිපත් කරද්දී සංනිවේදනය කියන එක තමන්ගේ කණ්ඩායම අතරතේ කණ්ඩායමත් එක්ක තියෙන සංනිවේදනය කියන එක කොයිතරම් වැදගත් වෙනවද? මම හිතන්නේ සංනිවේදනය කියන කමියුනිකේෂන් කියන එක ක්‍රිකට් වලදී විතරක් නෙවෙයි මම කියන්නේ ක්‍රිකට් වල අපිට ජීවිතේටත් පාඩමක් දෙනවා කියන. මම කමියුනිකේෂන් කියන එක සංනිවේදනය කියන ඉතාමත් වැදගත් දෙයක් ක්‍රිකට් සහ තමන්ගේ ජීවිතේ හැමදේම. මම ගොඩක්ම හදන්නේ පුහුණුකරුවෙක් විදියට ක්‍රීඩකයෙක් එක්ක මම වැඩ කරනකොට මම හරි අඩුවෙන් කතා කරලා මම ක්‍රීඩකයෙක්ගෙන් තමයි පුළුවන් තරම් ইনফরমේෂන් ගන්න හදන්නේ. මොකද මට සමහර ක්‍රීඩකයෝ ඉන්නවා ඕගේ ඔළුවේ දුවන එකක්. හැබැයි ඒක කියන්නේ නැහැ. සමහරුන්ට ඔළුවේ දුවන එක කියා ගන්න තේරෙන්නේ නැහැ. දැන් මම සමහරවිට ඒක මම කියන්නේ අර පුහුණුකරුවෙක් වුණාම ක්‍රීඩකයා දැන ගැනීම ඉතාම වැදගත් කියන එක. දැන් ළමෙක් එක්ක කතා කරනකොට ක්‍රීඩකයෙක් එක්ක කතා කරනකොට මට තේරුම් යම් තාක් විදිහක තේරුම් ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනේ. මෙයාගේ මේ ඔළුවේ තියෙන එකද කියන්නේ නැත්නම් මෙයා ඔළුවේ එකක් තියාගෙන මෙයා කන්ෆියුස් වෙලා වෙන එකක්ද කියන්නේ. ඉතින් මම ගොඩක්ම කරන්නේ වැඩිපුරම කරන්නේ මම ඔහුගෙන් ලබා ගන්නවා තොරතුරු. ඔයාගේ ඔළුවේ දුවන්නේ මොනවාද? ඔයාට මොකද්ද වෙන්න ඕනේ? ඔයාට ඔය ඔක්කොම ইনফরমේෂන් ටික අරගත්තට පස්සේ තමයි සමහරවිට මම යාට දෙන්නේ සොලියුෂන් එක. සොලියුෂන් එකක් නෙමෙයි සමහරවිට දෙකක් තුනක් දෙනවා. අපි මෙතන කරලා මෙහෙම කරොත් ඕකේ පොසිටිව් පැත්තකුත් තියෙනවා නෙගටිව් පැත්තකුත් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කාට හරි සොලියුෂන් එකක් දෙනකොට අපි දෙන්නම ඇග්‍රී වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්ලේයර් ඇග්‍රී වෙන්නත් ඕනේ රයිට් අපි මේක කරලා බලමු සර්. අපි මේක කරලා බලමු. හැබැයි ඒක හරි ගියේ නැත්තම් ආයි ෆෝල් බ්ලැක් ප්ලෑන් එකකුත් තියෙනවා. ඉතින් අර පුහුණු කරනකොට ඒ වගේ ළමයෙක් එක්ක කතා කරනකොට හරීම වැදගත් ඒ ළමයාට තේරෙන විදිහට ලස්සනට ඒක එක්ස්ප්ලেইন කරලා කියන එක මේකම නෙවෙයි. අපි මේක කරලා බලලා
මේක හරි ගියේ නැත්නම් අපි plan B එකට යනවා. plan B එක නැත්නම් plan C එකට යනවා. ඒ තුන බලලා ඉවරලා අපි decide කරමු ඒකෙන් හොඳ එකක් නැත්නම් අපි ඊට පස්සේ තව මොකක් හරි විකල්පයක් හොයමු. ඉතින් මම ගොඩක් වෙලාවට පුහුණු කරුවෙක් වශයෙන් මම කරන්නේ player ගෙන් තමයි මම වැඩිපුරම information ගන්නෙ මම ඌට කතා කරනවට වඩා. ඊළඟ ප්‍රශ්න ටිකක් කඩින් ප්‍රශ්නයක්. ලංකාව තාමත් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයක් දිනාගෙන නැහැ. ඉතින් අවිෂ්ක ගුණවර්ධන හැකියාවක් ලැබෙවිද මේ අභියෝගය ජය ගන්න අපගේ දැන් තියෙන කුසලතාවයන්ත් එක්ක? අනිවාර්යෙන් අපි ලෝක කුසලානට සහභාගී වෙනකොට අනිවාර්යෙන් ලෝක කුසලානේ දිනන්න තමයි සහභාගී වෙන්නේ. මම දකින එක හේතුවක් මම හිතන්නේ අපිට මේ තාක්කල් සමාජලාට ඔය ලෝක කුසලානය දිනන්න බැරි වුණ එක ප්‍රධාන හේතුවක් තමයි ඔය අපේ පාසල් මට්ටමේ ක්‍රීඩකයන්ට එතනින් ඉදිරියට තියෙන ක්ලබ් ක්‍රිකට් ෆස්ට් ක්ලාස් ක්‍රිකට් වල තියෙන අත්දැකීම් නැතිකම. මම එක උදාහරණයකට කිව්වොත් 2016 මම 19 පාල කණ්ඩායම අරන් ගිහිල්ලා අපි සෙමි ෆයිනල් එක ක්‍රීඩා කරනකොට ඉන්දියාවත් එක්ක ඉන්දියාවේ IPL ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ 4 දෙනෙක් හිටියා. ඉතින් අපේ පාසල් මට්ටමේ විතරක් ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ දැන් ඉන්න චරිත් අසලංක, අවිෂ්ක ෆර්නෑන්ඩු, කමින්දු මෙන්ඩිස්, එතකොට ලහිරු කුමාර, වනිදු වසරංග ඔය ඔක්කොම කණ්ඩායමේ හිටියා. හැබැයි ඉන්දියාවේ IPL ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ 3 දෙනෙක් 4 දෙනෙක් හිටියා. ඉතින් ඒම් බැලුවම බලන්න එක්ස්පීරියන්ස් එකේ මට්ටමේ වෙනස. ඒතර එංගලන්තයේ ක්‍රීඩකයෝ අවුරුදු 17 18 වෙනකොට ඔවුන්ගේ කවුන්ටි එකට ක්‍රීඩා කරන්න පටන් ගන්නවා. බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඔවුන්ගේ ක්ලබ් ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් ගන්නවා අවුරුදු 17 18 වෙනකොට. හැබැයි අපේ ළමයි වර්ල්ඩ් කප් එකක් යනකොට ගොඩක් වෙලාට දැන් මගේ ඉන්න මේ දවස්වල ඉන්න 26 දෙනාගෙත් එක්කෙනෙක්වත් එක ෆස්ට් ක්ලාස් තරගයක්වත් ක්‍රීඩා කළා නැහැ. ඉතින් මම දකින ඒ කියන්නේ දක්ෂතාවයෙන් කිසි අඩුපාඩුවක් නැහැ. වර්ල්ඩ් කප් එකක් කියන්නේ ලොකු ඉවෙන්ට් එකක්. ඒ කියන්නේ පීඩනයේ වැඩි ඉවෙන්ට් එකක් තමයි වර්ල්ඩ් කප් එකක් කියන්නේ. ඉතින් ඕක ජයග්‍රහණය කරන්න පීඩනයත් සමග ක්‍රීඩා කරලා තියෙන අත්දැකීම් වුන්ට තියෙන්න ඕනේ. ඉතින් මම දකින එක අඩුපාඩුවක් තමයි යෝක. හැබැයි මම හිතනවා අපිට දක්ෂතාවයෙන් නම් අඩුපාඩුවක් නැහැ. අපි බලමු මේ පාර වර්ල්ඩ් කප් එකේ මොකද කරන්න පුළුවන් කියලා. ඒ වගේම දැන් තවත් අභියෝගයක් තියෙනවා මේ පහුගිය අවුරුද්දේ ඉඳලා පුහුණු කරනකොට ඒ තමයි මේ ජෛව බුබුල එහෙම නැත්නම් බයෝ බබල් කියන අභියෝගය. තාමත් COVID-19 තත්ත්වය සම්පූර්ණයෙන්ම පහවගෙන නැති නිසා මේ ජෛව බුබුල කියන සංකල්පය නැත්නම් ඒ තුල ඉඳගෙන තමයි පුහුණු කරවන්නට පුහුණු කරවන්න සහ සියලු දේවල් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේකත් අභියෝගයක්ද? ඔව් අනිවාර්යෙන්ම. මොකද මම මේ දැන් එක ජෛව බුබුලක ඉඳලා ආවා විතරයි. ඇවිල්ලා තව දවස් 3කින් තව එකකට යනවා තව මාසයකට. ඉතින් දැන් අපි වැඩිහිටියෝ වශයෙන් අපිට ඕක කොහොම හරි දරාගෙන ඉන්න පුළුවන්. සමහරවිට අපිටත් අමාරුයි. මොකද ගෙදර ඉන්න බබාලා මතක් වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ අවුරුදු 18ක 19ක ළමෙක්ට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට ගෙදරින් පිට දවස් 2-3කට වඩා අම්මලා තාත්තලා තියන්නේ නැහැ. ඒගොල්ලන්ට එහෙම එළියේ ඉඳලා පුරුදුත් නැහැ. ඉතින් මං හිතන්නේ ඒකත් ලොකු අභියෝගයක්. නමුත් මං හිතන්නේ තමන් මම ඒ මගේ ක්‍රීඩකයන්ටත් මම කියන්නේ මම මගේ සපෝට් ස්ටාෆ් එකටත් මම කියන්නේ අපි එක එක්කෙනාව එන්ජොයි කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ජෛව බුබුලක් ඇතුලේ මාසයක් හමාරක් ඉන්නකොට Tamanට ඉන්න මේ Taman එක්ක ඉන්න කට්ටිය විතරයි. ඉතින් ඔවුන්ගේ කම්පැනි එක අපි එන්ජොයි කරන්න ඉගෙන ගන්න ඕනේ. අපි එකට ඉඳලා කොහොමද සතුටින් ඉන්නේ? ගෙවල් දරවල් වල වෙන දේවල් ඔළුවෙන් අහක් කරලා පොඩ්ඩක් ක්‍රිකට් ගැන කොන්සන්ට්‍රේට් කරගෙන කොහොමද සතුටින් කාලය ගත කරන්නේ? මොකද ක්‍රිකට් ගහනකොට මේ ඔළුව ඇතුලේ වෙන දේවල් දුවන්න බෑ. මේක හරි සැහැල්ලුවෙන් තියෙන්න ඕන. ඉතින් මම ළමයින්ට කියන්නේම පුතාලට කියන්නේ කොයි වෙලෙත් එක එක්කෙනාගේ කම්පැනි එක එන්ජොයි කරන්න කියලා. දැන් මම දැක්කා මගේ මේ පාර 26 දෙනා ඇතුලේ මාදම්පේ පැත්තේ පොඩි ඉස්කෝලකින් ආව ක්‍රීඩකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ පළාතෙන්ම ආව තව ක්‍රීඩකයෙකුත් ඉන්නවා. ඉතින් ඔවුන් වැඩි කොළඹට හුරු වෙලා නැහැ. නමුත් මම දැක්කා අපේ කොළඹ පාසල් වල ඉන්න කට්ටියත් එක්කත් ඒගොල්ලොත් දැන් අර ඒක ඇතුළේම ඉඳලා මොකද අපිට එළියට කිසිම පොඩ්ඩක්වත් ඇක්සස් නැහැ. ඉතින් ඒකින්ද ඇතුළේ කට්ටිය ඇතුළේ විතරයි. ඒගොල්ලොත් එකට ඉඳලා ඔක්කොම ඉඳලා දැන් මට තේරෙනවා දැන් ඔක්කොම එක එක්කෙනාගේ මේක එන්ජොයි ගන්න පටන් ගන්න කියලා කම්පැනි එක. ඉතින් ඕක වෙනවා නම්
ඔය ජෛව බුබුල කියන එක එච්චරම ලොකු ප්‍රශ්නයක්වත් නෙවෙයි. අවිෂ්ක ගුණවර්ධනට ශ්‍රී ලංකාවේ ජාතික පුහුණුකාර තනතුර මම හිතනවා වැඩි ඈතක නොවි ලැබෙවි කියලා. ඔබට ඒ ගැන බලාපොරොත්තුවක් ආශාවක් තියෙනවද? ඔබ රට ගැන කතා කරපු නිසා මම අහන්නේ. ඒ ගැන බලාපොරොත්තුවක් ආශාවක් තියෙනවද? එහෙම අවස්ථාවක් ලැබුණොත් ඒක බාර ගන්නවද? බාරගද්දි කොන්දේසි තියෙනවද? මෙහෙමයි ඉතින් ඒක හැමදාම දැන් මම ක්‍රිකට් ක්‍රීඩා කරන්න ගත්තම මට තිබිච්ච ආසාවක් තමයි කවදාරි ජාත්‍යන්තර කණ්ඩායමේ ක්‍රීඩා කරන්න ඕනේ කියන එක. මම දැන් පුහුණු කරන්න පටන් ගත්තාමත් මට තියෙන ආසාවක් තමයි කවදාරි ජාතික කණ්ඩායම පුහුණු කරන්න ඕනේ කියන. මම ජාතික කණ්ඩායමේ හිටියා පිටිකරු පුහුණුකරුවෙක් විදියට. නමුත් ඔව් මම හිතන්නේ ආසාවක් තියෙනවා, දැක්මක් තියෙනවා. ඒකට මට දැන් මම මේ පාර පටන් ගත්තම මම 19 15 කණ්ඩායමේ ඉඳලා මම හිතනවා මට තව ටික ගමනක් යන්න දිනවා කියලා. ඒ යන අතරේ මේ ක්‍රිකට් දියුණු කරගෙන අවස්ථාවල් ලැබුණොත් මම බාර ගන්නවා. බාර අරන් මම පුළුවන් විදිහට උපරිමයෙන්ම මේ කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කළා නැවතත් අපිට පුළුවන් නම් ලෝක කුසලානයක් ලබා දෙන්නේ කොහොමද කියලා ඒ විදිහට ප්ලෑන් කරලා ඉවර කරන්න පුළුවන් නම් මම හිතන්නේ මගේ එතකොට මට හුස්ම අරගෙන කියන්න පුළුවන් ඔන්න මගේ ක්‍රිකට් ඉවරයි මම දැන් රිටයර් වෙනවා කියලා. කොන්දේසි ඉතින් එවරට බලන්න ඕනේ. කොන්දේසි නීතිඥයා විසින් තීරණය කරනු ලැබේ කියමුනේ. හරි නෑ විහිළුවක් කරුවේ. හොඳයි අනිවාර්යෙන් කොන්දේසි තියෙන අවශ්‍යයි. මොකද ඔබ වැනි පුහුණුකරුවෙක් හදන්න ලේසි කාර්යයක් නෙවෙයි. ඔබගේ අභ්‍යන්තරයෙන් අප කුසලතාවයක් තිබුණා. ඒ වගේම ඔබ එකතු කරගත්ත ඔබගේ අධ්‍යාපනයත් එක්ක ඔබ යම් ස්ථානයකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒකෙන් රටට ප්‍රයෝජනයක් ගන්නවා වගේම ඒකෙන් ඔබට ප්‍රයෝජනයක් ලැබෙන ආකාරයේ වැඩපිළිවෙලකට ඔබ ජාතික පුහුණුකරු වෙන අවස්ථාවේදී සියල්ල සකස් වේ යුතුයි කියන විශ්වාසය අප සතුට තිබෙනවා. හොඳයි අපේ කතාබහේ අවසානයේදී අවිෂ්ක බොහෝ දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි මේ වතාවේ 2020 ලෝක කුසලානයට අපිට තිබෙන අවස්ථාව මොකක්ද? ඒ වගේම අපේ කණ්ඩායම ගැන ඔබ සෑහීමකටපත් වෙනවද කියන එක. කණ්ඩායමේ දැන් 23 දෙනෙක් ගිහිල්ලා ඉන්නවා. ඒ කියන්නේ මම හිතන්නේ ඉන්න ඔක්කොම වගේ ගිහිල්ලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් කණ්ඩායමේ සංයුතිය මම හිතන්නේ සංයුතිය හදාගන්න එක ඉතාමත් වැදගත්. මම හිතන්නේ මම අර කලින් කිව්වා වගේ දක්ෂතාවය නම් ඇති වෙන්න තියෙනවා. ක්‍රීඩකයෝ විශ්වාස කරන්න ඕනේ අපි හොඳයි අපිට තරග ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. කළා ඒකට වෙන්න ඕනේ මොනවාද කියන එක කොන්සන්ට්‍රේට් කරලා ඒකට ප්ලෑන් එකක් දාගෙන හරි සංයුතිය යොදාගත්තොත් මේ T20 ලෝක කුසලානේ අපිට යම්කිසි දෙයක් හොඳට කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හැබැයි ඒකට සංයුතිය හදා ගන්න ඕනේ. ඔක්කොම එක පැත්තකට අදින්න ඕනේ. දැන් මම මහලත් එක්ක කතා කරා මට සුමාන දෙකකට විතර කලින් මහලත් කිව්වා ඔව් ටික කාලයකට යනවා කියලා මේ කණ්ඩායමත් එක්ක සහභාගී වෙලා පොඩ්ඩක් මොනවාද තියෙන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. මම හිතන්නේ ඒකත් ශ්‍රී ලංකා කණ්ඩායමට හම් වෙන ප්ලස් පොයින්ට් එකක්. ඔහුගේ එක්ස්පීරියන්ස් එකත් යොදා ගන්න එක. ඉතින් ඔය ඔක්කොම දාලා සංයුතිය හරියට හදාගත්තොත් ඉතින් ලෝක කුසලානේ T20 එකේ යම් කිසි පෙරලියක් කරන්න පුළුවන් වෙයි. හොඳයි බොහොම ස්තුතියි අවිෂ්ක බොහොමත්ම ස්තුතියි ඔබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම අතිදක්ෂ පුහුණුකරුවෙක් ඒ වගේම විශිෂ්ට සංනිවේදකයෙක් ඔබ සෑම ප්‍රශ්නයකටම ඉතාමත්ම මනවින් සෑම කෝණයක්ම ආවරණය වෙන ආකාරයට පිළිතුරු දුන්නා මම විශ්වාස කරනවා මේ කතාබහට සමන් දීගෙන ඉන්න පාසල් දරුවෝ විතරක් නෙවෙයි පුහුණුකරුවන් ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයන්ට මේ කතාබහෙන් මහත් සාරයක් උකහා ගන්න හැකියාවක් ලැබුණ බව මට සහතික කොට කියන්න පුළුවන්. ඒ නිසා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබගේ අවස්ථාව ලබා දීම ගැන ඒ වගේම ඔබගේ වෘත්තිමය දැනුම අප සමග බෙදා ගැනීම ගැන අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ රටේ අනාගතයට අතිශයින් ප්‍රයෝජනවත් වේ කියලා විශ්වාස කරනවා. ඒ වගේම හතරවෙනි ගාමිණී දිසානායක ක්‍රිකට් සමුද්දේශනයට පැමිණීම ගැන සහභාගී වීම ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා. දැන් මේ අවස්ථාව කරගන්නවා අපි සෑම වසරකම මේ සඳහා සහභාගී වෙන්න සුවිශේෂ ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් අපි පිරිනමන සුවිශේෂ සම්මානයක්. ඒ සම්මානය Legacy of Legend සම්මානයයි. ඒ සම්මානය අපගේ ප්‍රධාන පුද්ගල කමිටුව වන ආනා පුංචේව මහතා ඒ වගේම කුෂිල් ගුණසේකර මහතාත් ඒ වගේම සිද්ධාර්ථ වෙත්තමුණි කියලා පිරිස විසින් තමයි තීරණය කරලා ඒ සම්මානය පිරිනමන්නේ. ඒ නිසා මේ අවස්ථාවක් කරගන්නවා අපි අවිෂ්කර ස්තුතිවන්ත වෙන ගමන්ම ඒ Legacy of Legend සම්මානයත් ඔබට ලැබෙන බව මෙසේ ප්‍රකාශ කරන්නට බොහොමත්ම ස්තුතියි මේ අවස්ථාවට එක්වීම පිළිබඳව. ඒ වගේම සෑම වර්ෂයකම අපි ඒ වසර තුල
දක්ෂතම පාසර් ක්‍රිකට් ක්‍රීඩකයා තෝරාගෙන ගාමිණී දිසානායක ස්පිරිට් ඔෆ් ගේම් සම්මානය අපි පිරිනමන්න සූදානම් වෙනවා. ස්පිරිට් ඔෆ් ක්‍රිකට් කියන සම්මානය. ඉතින් මේ වතාවේදී එම සම්මානය පිරිනැමීමේ අවස්ථාවයි දැන් අපි උදා කරගන්නේ. Cross in the air, this is going to be over the top, yes, over the top for six. He smashed it away for six. That's it, all the way to the boundary for four. What a victory for the Sri Lankans. එහෙමනම් හිතවතුනි අපි නැවත වතාවක් ඔබට ස්තුතිවන්ත වෙනවා මෙච්චර කාලයක් මෙච්චර දිග කාලයක් අපිට හුම්කම් දුන්නාට අපිව නරඹුවාට ස්පෝර්ට්ස් ඉන්ෆෝ ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා මේ වේදිකාව අපට සකස් කර දීම පිළිබඳව ඒ වගේමයි තිලාන් රංගන ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයේ ප්‍රධානියා ඔහුගේ සංකල්පයක් ලෙස වසර 4කට පෙර ආරම්භ වුණා වූ ගාමිණී දිසානායක ක්‍රිකට් සමෘද්ධේශනය අද දවසේදී 4 වෙනි වතාවට අපි මෙසේ නිමවටපත් කරනවා. අද දවසේදී සහභාගී වීම ගැන නැවත වතාවක් අභිෂේක ගුණවර්ධන පුහුණුකරුට ක්‍රිකට් ක්‍රීඩකයාට ස්තුතිවන්ත වෙන ගමන්ම අපගේ අනුග්‍රාහකින්ට ඒ වගේම අපගේ ඒ ත්‍රිපුද්ගල කමිටුවට සහ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් අද දවසේ අපි මෙම වැඩසටහන මෙසේ නිමවටපත් කරනවා. ඔබ සැමට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමි.